වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. අද කිතුල්ගොල්ල කාලසිලාරාම විහාරස්ථාන පුණ්‍ය භූමියේ මේ මහනීය ධර්මදාන පින්කම කෙරෙන්නේ මින්තුම් මාසයකට ඉහතදී පරලොව සැපත් විශ්‍රාමික පාඨශාලාචාර්ය පින්වත් ලීලාවතී විජේසිංහ මෑණියන් හට පරලොව සැපීම සැලසේවා. අම්මාගේ පරලොව ජීවිතය සුගති ශ්‍රී සම්පත්තියේ සැනසේවා. අම්මට සුවසේ ධර්මාවබෝධ කරන්ට මේ ධර්ම දාන පින් හේතු වාසනා වේවා කියන පුණ්‍ය ප්‍රාර්ථනාවෙන් ආදරණීය පුතු ප්‍රසාද්ද විජේසිංහ මහත්මයා පවුලේ අනිකුත් සියලු දෙනා එක් රාශි කරගෙන අම්මා වෙනුවෙන් අද මේ විහාරස්ථාන පින්බිමේ සිදු කරන ධර්මානුශාසනාව ශ්‍රද්ධා රූපවාහිනිය පටිගත කොට විකාශනය කරමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සිත් දහම් සුවයෙන් සැනසේවා කියන අදහසින් ධර්ම දානය කරනවා. මට මේ බඳු පින්කමක උතුම් දහම් පදය සුපින්වතුලට සිහි කැඳවන්න ලැබුණේ මගේ ගුරු දේවයන් වහන්සේ නිසා. පළමුව සිහි කරනවා මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය අවසරයි කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු. අද මේ පින්කම සුවසේ කරගන්නට කිතුල්ගොල්ල කාලසිලාරාම විහාරස්ථාන පිම්බිමේ විහාරාධීශ්වර රාජකීය පඬිත අවසරයි අපගේ මාදිපොළ වජිර ස්වාමින්ද්‍රයන් වහන්සේත් අනිකුත් ගරු කටයුතු සංඝරත්නයත් ආශිර්වාද කළා. අපේ පින්වන්ත සංගරුවනද නිදුක්ව නිරෝගව දිගාසිරි ලබත්වා. සාදු සාදු සාදු. අපි කොයි කාටත් පින්වතුනේ ජීවිතය ලැබිලා තියෙන්නේ බොහොම පොඩි කාලයකට. අපිත් එක්ක ජීවිතය ගත කරපු අය මේ ලෝකෙන් අවසන් සුසුම් හෙලා සමුගත්ත යම්සේද අපි හැමෝටත් ඒ උරුමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධිමත්ත මනුස්සයා අනුන්ගේ මරණය තුලින් තමන්ව දකින්න දක්සයි. පවාත දීප තුල්යාය සායු සන්තතියකයන්. ඇවිලෙන පහන් හුලඟක් ආපු විට නිවි යනවා වගේ. මේ ජීවත් වෙවි ඉන්න මිනිසුන්ගේ ආයුෂය කියන පහන් දැල්ල මරණය කියන හුලඟෙන් නිවල දානවා. පරූපමාය අත්තානං අනුන් මැරෙද්දී ඔබගේ පැත්තට හැරෙන්න. අසවලාත් මැරුණා. අසවලා මෙහෙම මැරුණා. මං ආදරය කරපු කෙනා මැරුණා. මට ජීවිතේ දීලා මාව පෝෂණය කරපු කෙනා මැරුණා.
අපිට ජීවිතේ එක එක අවස්ථාවල එක එක පිළිවෙලට මරණය හමු වෙනවා. ජීවිතේ ගෙවද්දී කොච්චරනම් මේ වැඩි මහල්ලන්ට මරණය මුණ ගැහෙන්නේ නැද්ද? මේ ගම් පළාත්වලම කීයක් මල ගෙවල් වල ඔයාලා යන්නේ නැද්ද? හොඳට උයන්න පිහන්න බලවන් අය කීයක් මල ගෙවල් වල එන යන පිරිසට උයන පිහන කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැද්ද? මේ ප්‍රදේශවල ඉන්නවා මල ගමක් වුණාට පස්සේ ඒ මල ගෙදරට ඇවිල්ලා හඩ් ගහන කට්ටිය. කීයක් මල ගෙවල් වල හඩ් ගහන්න යන්නේ නැද්ද? කීයක් මල ගෙවල් වලට ওই තමන්ගේ ගෙවල් වල තියෙන කැරම් බෝඩ් උස්සගෙන ගිහිල්ලා මල ගෙදරට එන අය වෙනුවෙන් කියලා කැරම් බෝඩ් තියන්නේ නැද්ද? කීයක් මල ගෙවල් වල අපි සමහරලාවට රැයවල් 1 2 ඔය එක එක කතා කර කර ගත කරලා ඇද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ දේ අපිට කරගන්න බැරුව ගියා. මොකද්ද? පරෝපමාය අත්තාන. අනුන්ගේ මරණ තුලින් තමන්ව දැකීම. අපේ මහ බෝධිසත්වෝ රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන මාලිගාවල රාජකීය යසස්සී සම්පත් ඇතුව ඉඳිද්දී චන්න අමාත්‍යත් එක්ක උයන් ශ්‍රී නරඹන්න යද්දී බෝසතුන් දැක්කා මෘත ශරීරයක් වට කරගෙන මිනිස්සු අඬනවා. බෝසතුන් ඇහුවා චන්නගෙන්, චන්න ඇයි අර මිනිස්සු විලාප තියන්නේ? ඒ විලාප හඬ ඇහෙන්නේ නැතුව නොසැල්වි වැතිරි ඉන්න අර කෙනාට මක් වෙලාද? එතකොට චන්න අමාත්‍යා නොදන්නා බෝසතුන්ට මරණය කියලා දුන්නා. කුමාරයන්නි ඔහු මැරිලා. චන්න මරණය මොකක්ද? කුමාරයන්නි ඒ උපතත් එක්ක උරුම වෙන දෙයයි. ඉපදුනා නම් උපදින හැටියෙම මේ මිනිසයා අනිවාර්යෙන් අරගෙන එන දේ මරණය. මේ මා යම් මේ දවසක මගේ මව්ගේ කුසේ පිළිසිඳ ගත්තද ඒ පිළිසිඳ ගැනීමත් එක්කම මං අරගෙන ආපු දෙය මගේ මරණේ. ඔයාලා යම් මේ දවසක ඔයාලගේ මව්වරුන්ගේ කුසේ ඉතා කුඩා තෙල් බිඳුවක් වගේ කලලේ ලෙස පිළිසිඳ ගත්තද ඒ නිමේෂයේම ඔයාලා අරන් ආපු දේ ඔයාලගේ මරණේ. සමහරු කලලය තෙල් බිඳුවක් වගේ පිළිසිඳගෙන කලලය මෝරද්දීම මැරිලා යනවා. අපි කියනවා කුසේදී මැරුණා. අපි උපත කියන එක දෙන්නේ මව් කුසින් බිහි වුණාට පස්සේ වුණාට අපිම අපේ කටවල වලින් කියලා නැද්ද? බබා හම්බෙන්න ඉඳලා බබා බඩේදී මැරුණානේ. එහෙනම් මරණය එන්නේ කොතැනකදීද? පිළිසිඳ ගැනීමත් එක්කමයි. පිළිසිඳ ගත්ත මොහොතේ ඉඳන් ජීවිතේ වේගෙන් ගමන් කරන්නේ මරණය ළඟටයි. අප මේ දහම් කතාව කර කර ඉඳිද්දී අපේ දිවිය වේගෙන් මරණය ළඟට ලං වෙමින් තිබේ. ඒ නිසා අපි අද බුදුරජාණන් වහන්සේ කියපු අරදේ කරමු. මොකක්ද? අපේ දෙසට හැරී බලමු. තමන් දෙසට හැරී බලන්න ඊටාම අගනා ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ගාථා 8කින් මම අද දේශනාව සුපින්වතුන්ලට සිහිපත් කරලා දෙනවා. පින්වතුන්ලට අද බුදු කෙනෙකුගේ සාර ධර්මයක් තමන්ගේ මුවින් සජ්ජායනා කරන්නට හඬ නගලා කියන අවස්ථාවක් මම අද දේශනාවෙන් හදනවා. ඒ නිසා අද මේ ගත වෙන හෝරාවක පමණ කාලය තමන්ගේ ජීවිතයට හැරි හැරි එබි තමන් ගැනම බලන්න. අපි අඩුතරමේ අද මේ පැයක හමාරක කාලේ අප දෙස හැරී බලන්න වෙන් කරමු. මේ දෙසුමේ නම ගුහට්ටක. මොකද දේශනාව? ගුහට්ටක ජීවිත ගුහාව ගැන බුදුරජුන් වදාළ ගාථා 8. භාග්‍යතුන් වහන්සේ වදාළේ මෙහෙමයි. සත්තෝ ගුහායන් බහුනා බිචන්නෝ. මහණෙනි මේ සත්‍යයේ ජීවිතේ ගුහාවක වගේ බහුනා බිචන්නෝ ගොඩාක් වැහිලා
පේන්නේ චුට්ටයි. ගුහාවක ස්වභාවය පේන්නේ චුට්ටයි. නොපෙනෙන කොටස වැඩි. නොපෙනෙන කොටස බලාගන්න ආසනම් කැමති නම් එයා මොකද්ද කළ යුත්තේ? ඔයාලා සමහරවිට ගිහින් ඇති ගුහා බලන්න. ගුහාවක අපි ඈතින් බලනකොට පේන්නේ නිකන් මතු පිට පොඩ්ඩක් විතරයි. අර ගුහා සිදුර විතරයි. අපිට ඕන වුණොත් එහෙම ගුහාවක ඇතුළ බලාගන්න අපි මොකද්ද කළ යුත්තේ? ඒ ගුහාවට එබී බැලිය යුතුයි. ඇතුල් වී බැලිය යුතුයි. ගුහාවේ කරක් ගහලා බැලිය යුතුයි නේ. ජීවිතෙත් ගුහාවක් වගේ. බහුනා බිචන්නෝ ගොඩාක් වැහිලා පේන්නේ චුට්ටයි. තිට්ටං නරෝ මෝහනස්මින් පගල්ලෝ. සාමාන්‍ය මිනිසයා ඉන්නේ අර පේන චුට්ටට මුලා වෙලා රැවටිලා. දූරේ විවේකාහි තථා විදෝසෝ. එයාට ජීවිතේ ඇතුළට එබිලා බලන්න වෙලාවක් නැහැ, විවේකයක් නැහැ. එයාට වැඩ. කාමාහි ලෝකේ නහි සුප්පහාය. කාමයට මුලා වෙන ස්වභාවය කියන එක ලේසියෙන් ගැලවෙන්න පුළුවන් එකක් නෙමෙයි. ජීවිතේ මතු පිට කියලා බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ කාමය. අපේ ඇස්වලට පේන ලස්සන රූප සෙට් එකට අපි රැවටිලා නැද්ද? ලස්සනට පේන රූපේ නිසා අපි අපේ රූපෙට රැවටෙනවා. අනුන්ගේ රූප වලට රැවටෙනවා. හැබැයි රැවටිලා ඉන්නකොටම අපිට පේනවා එහෙම රැවටිලා හිටපු අයගේ රූප ගන්න දෙයක් නැතුව සවුත් වෙලා තියෙනවා. තරුණ වයස් හොඳට ගත කරනකොට හැඩට පැහැයට පෙනුමට හිටපු අය අපිත් එක්කම නාකි වෙලා අපේ ඇඟේ හැප්පි යනවා අපි දකිනවා. අපි තාම නාකි වෙච්ච නැති නේද? අපි අර ඇඟේ හැප්පුණත් අපිට ඇතුළ පේන්නේ. හැබැයි අපිත් ඉන්නේ නාකි වෙන ස්වභාවෙත් එක්ක නෙමෙයිද? නාකි වෙන ස්වභාවය අරගෙන අපි ඇවිත්. ලෙඩ වෙන ස්වභාවය අරගෙන අපි ඇවිත්. ප්‍රියයන්ගෙන් වෙන් වෙන ස්වභාවය අරගෙන අපි මේ සසරට ඇවිත්. කොච්චර අපේක්ෂා බලාපොරොත්තු පැතුම් තිබ්බත් අප්‍රියමනාප දේවල් එකක් උඩ එකක් එන්න පටන් ගන්නකොට කැමති වුණත් අකමැති දේවල් වලට මුහුණ දෙන්න වෙන ස්වභාවය අරගෙන අපි ඇවිත්. ඒ ඇස්සේ ප්‍රශ්නයක් කංකටලුවක් ආපුවම අපි තෝරගන්නේ ජීවිතය ඇතුළට එබී බැලීම නෙමෙයි. අපි තෝරගන්නේ ශෝකය, වැළපීම, සුසුම් හෙලීම, හැඬීම, හීල්ලීම. ඔච්චරයි. අඬලා හිත තුනී වුණාට පස්සේ අපි ආපහු පරණ මෝහයමයි. සුසුම් හෙලලා ඒ ගින්දර චුට්ටක් නිවෙලා ගියාට පස්සේ අපි ආයෙමත් පරණ ලෝකේ. කොච්චර ඇත්තද මේක? කාමාහි ලෝකේ නහි සුප්පහාය. මේ කාම ගැටයෙන් ගැලවෙනවා කියන එක නම් ලේසි නැත. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. අපි මේ බුද්ධ භාසිතය සිංහලෙන් සජ්ජායනා කරමු. හොඳට මිහිරට මට බුදු කෙනෙකුගේ ධර්මය මගේ මුවින් කියන්න ලැබුණා කියන සතුටින් ඔයාලත් හඬ නගලා කියන්න. බොහෝ දේවල් වැසී තිබෙන මේ ජීවිත ගුහාව තුල රැවටීමට පත්ව ඇලී සිටින කෙනා එලෙසින් කල් ගෙවනා විට ඔහුට විවේකයක් නොමැත. කාමය ලොව තුල පවතින සුළුවෙන්වත් හල නොහැකිය. ජීවිතය ඇතුළට එබි බලන්න තමයි මනුස්සයාට විවේකයක් නැත්තේ.
හොඳට හිතන්න. ජීවිතය ඇතුලේ අපි අනිත් දේවල් වලට විවේකය කොහොම හරි හදාගන්නවා. මොන වැඩ කටයුතු තිබ්බත් ආස කරන ටෙලි නාට්‍ය බලන්න අපි වෙලාවක් කොහොම හරි වෙන් කරනවා. ජීවිතේ මොන උවදුරු ආවත් අපි සමහරලාවට ඒ ටෙලි නාට්‍ය තියෙන දවසේ කරන්ට් ගියොත් එහෙම විදුලි බල මණ්ඩලයටයි ආණ්ඩුවටයි ඔක්කොටම ගෙදරින් ඉඳන් බයිනවා. අදම කැපුවානේ මේක. තව පැය භාගයක් තිබිලා කැපුවා. ඇයි අපේ හිත කාමයේ වෙනුවෙන් විවේකේ හොයනවා. හැබැයි පුරපෝයේ දවසකට සිල් ගන්න ඕනා නේද කියලා කවුරු හරි කිව්වොත් එදාට අපිට අනිවාර්යෙන් වැඩක් වැටෙනවා. එදාට අපිට අඩු ගානේ දර ටික බලන්න හරි මතක් වෙනවා. දර බලා ගන්න ඕන. පොයට සිල් ගන්න යෑම කියන එක ගැන කවුරු හරි කතා වුණත් අපිට හිතෙනවා නෑ මේ දරුවන්ගේ ඔක්කොගෙම රෙදි ටික හොදන්න තියෙනවා. රෙදි හොදන්න හරි අපිට මතක් වෙනවා. අපි අපේ ජීවිතය ඇතුළ බැලීමේ විවේකය ඈතට දාලා අර පේන කාමය මාත්තු කර කර අතගග අපේ ජීවිතේ අපි ඔහේ ගත කරනවා. ඉච්ඡා නිදානා භවසාත බද්ධා ආසාව මුල් වෙලා තමයි මේ ප්‍රශ්නෙට අපි හිර වුනේ. මොකකින්ද අපි හිර වුනේ? ආසාවෙන්ද. ආශාව අපිට ඇත්ත වහනවා. ආසාව ජීවිතයකට ආපු ගමන් ඇත්ත වැහිලා යනවා. ප්‍රශ්න මනුස්සයාගේ ජීවිතේ ප්‍රශ්න තියෙන කාලේ තියෙන වෙහෙස වේදනාව වෙන මොකක් හරි ආසාවක් ආපු ගමන් වැහෙනවනේ. මේක මහ පුදුමයක් නේ. අදට උනත් එහෙම නැද්ද? මිනිසුන්ට කංකටොළු තියෙන කාලේ ඒකමයි හිතෙන්නේ. මොකක්ද අප්පා මේ කරුමේ කාලකන්නිකම කී ඉන්නවා. හැබැයි යෝක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන් මිනිස්සයාට ආයේ ප්‍රශ්න මතක නැහැ. ඒ නිසා කියනෝ නේද ලංකාවේ මිනිසුන්ට ප්‍රශ්නයක් මතක හිටින්නේ සතියනේ කියන්නේ නැද්ද? ඒක ලංකාවේ විතර නෙමෙයි. ඒක මනුස්ස ස්වභාවය. ඒ කාලේ හිටියා රාජකුමාරිකාවක් සුප්පාවාසා කියලා. සුප්පාවාසා රාජකුමාරිකාව විවාහයෙන් පස්සේ ගැබ් ගත්තා. දරු පැටියෙක් කුසට ආවා. තමන්ගේ බඩට දරු පැටියා ආවාට පස්සේ ඈ කුළුඳුල් අම්මා කෙනෙක් නිසා ලොකු සතුටක් උපන්න. අනේ මමත් සරු කතක්. මටත් දැන් බබෙක් හම්බ වෙන්න. ඒ අම්මට ඒ සන්තෝෂය තව වැඩි වුණා. මොකද මේ බඩට ආපු පුතා අසිරිමත් පින්වන්තෙක්. සුප්පාවාසා කියන නම ඔයාලා අහලා ඇති. සුප්පාවාසා කාගේ අම්මාද? සුප්පාවාසා කියන්නේ කාගේ මෑණියන්ද? ප්‍රත්‍තිලාභීන්ට අගපත් මේ ගෞතම සසුනේ නිවනින් සැනසුණු අදටත් බොහෝ ජනයා තමන්ගේ නිවෙස්වල ඡායාරූපයක් හෝ තියාගෙන වඳින පුදන සීවලී මහා රහතන් වහන්සේගේ ආදරණීය අම්මා සුප්පාවාසා. ඒ සුප්පාවාසා කියන අම්මා සීවලී කුමාරයා කුසට ආපු ගමන් දැක්කා තමන්ගේ වතු පිටි පවා වෙනස් වෙනවා. සාමාන්‍ය වෙනදට ගස්වල මල් පිපෙනවට වඩා වැඩිපුර මල් පිපෙනවා. වෙනදාට ගස්වල තිබිච්ච පළදාවට වඩා වැඩිපුර සාරවත් විදියට පළදාව හට ගන්නවා. ඒ අම්මා බඩ අතගගා සතුටුනා. ඒකත් එකටම මගේ බඩට නම් ඇවිත් තියෙන්නේ පින්වන්ත දරුවෙක්. ඇත්තටම පින්වන්ත දරුවෙක් ආවේ. හැබැයි මේ පින්වන්ත දරුවාත් එක්ක පැටලිලා තිබුණා මේ අම්මයි පුතයි දෙන්න එකතු වෙලා කරපු කර්මයක්. අතීතේ මේ පුතා බරණැස් මහා රජුරුවන්ගේ රාජ්‍ය හිමි එකම පුතු. සුප්පාවාසාම තමයි අම්මා. අසල රාජධානිය කෝසලේ කොසල් රජුරුව බරණැස් රාජ්‍ය ආක්‍රමණය කළා. බරණැස් රජුරන්ට තේරුණා කොසල් රජුරන්ගේ ආක්‍රමණයෙන් බේරෙන්න බෑ. රහස් මාර්ගිකින් පුතාව නගරයෙන් එළියට ගැහුවා.
පුතේ උඹ ගිහින් ජීවිතේ රැකගෙන ආපහු සන්තක රාජ්‍ය උරුම කරගනි. ඒ තරුණ පුතා පැනලා ගියා. කොසල් රජුගේ රාජ්‍ය අල්ලලා තාත්තව හිස කඳින් වෙන් කරලා ඝාතනය කළා. අම්මාව සිපිරිගේ ලාලා අම්මව ටික කාලයක් රඳවාගෙන ඉඳලා කොසල් රජුරෝ ඒ අම්මව තමන්ගේ අගමෙහිසි බවට පත් කරගත්තා. පුතා මාස කිහිපයක් අරගෙන සේනා සංවිධානය කරගෙන ආපහු තමන්ගේ රාජ්‍ය අල්ලන්න සූදානම් වුණා. සූදානම් වෙලා අම්මගෙන් ආශිර්වාදයක් ගන්න අම්මට රහස් පණිවිඩයක් යවුවා. අම්මා මම දැන් ඔක්කොටම ලැහැස්ති, මට යුද්ධ කරන්න පුළුවන්, මගේ සේනා සූදානම්, මට අම්මගේ ආශිර්වාද ලැබෙනවා නම් මම මගේ සන්තක රාජ්‍ය වෙනුවෙන් යුද්ධ කරනවා. අම්මා පණිවිඩයක් යවුවා, පුතේ මේ උඹේ පියා සතු රාජ්‍යයයි, මේක යුද්ධ කරලා අල්ලන්න දෙයක් නැහැ. අසවල් තැන්වල තමයි දරුවෝ නගරයට වතුර ඇතුල් වෙන දොරටු තියෙන්නේ. අසවල් ద్వාර තමයි නගරයට ඇතුල් වෙන්න පිට වෙන්න තියෙන දොරටු. පුතේ තමන්ගේ සේනාව දාලා වතුර ඇතුල් වෙන්න තියෙන සියලු පාරවල් වහපන්. ජනයාට ඇතුළට එන්නවත්, ඇතුළේ ඉන්න ජනයාට එළියටවත් යන්න බැරි වෙන්න දොරටු ටික ආවරණය කරපන්. සතියක් යද්දී සාගින්නේ පෙළෙන මිනිස්සු ටික මේ ආණ්ඩු බලයේ පෙරලලා ඔබට ආණ්ඩුව අරන් දෙයි. අම්මාගේ උපාය කවුද ක්‍රියාත්මක කළේ? පුතා ක්‍රියාත්මක කළා. දවස් 7ක් මේ මිනිස්සු සාගින්නේ තිබ්බා. බඩගිනි පිපාසෙ වාව ගන්න බැරි මිනිස්සු ටික එකතු වුණා. අරගල කළා. රජාව මාලිගාව ඇතුළටම ගිහින් ඇල්ලුවා. රජාගේ හිස කඳින් වෙන් කරලා කුමාරයාට රාජ්‍ය උරුමය අරන් දුන්නා. දවස් 7ක් ජනයාව කුසගින්නේ තියන්න, පිපාසෙ තියන්න අම්මෙකුත් පුතෙකුත් සෙට් වුණා. පාප කර්මයකට අම්මෙකුත් පුතෙකුත් එකතු වුණා. පව්කමකට එකතු වෙච්ච අම්මයි පුතයි එකතු වෙලා කරපු පාප කර්මයේ විපාක සංසාරේ එකතු වෙලාම වින්දා. අන්තිම ජීවිතෙත් එකතු වෙලා මේක විඳින්න සිද්ධ වුණා. ඕකනේ බුදුරජාන් වහන්සේ වදාළේ සචේ බහායසි දුක්ඛස්ස, දුකට බය නම්, සචේ දුක්ඛ මප්පියං, දුක පිළිකුල් කරනවා නම්, මා කත්ත පාපකං කම්මං ආවීවා යදිවා රහෝ, ඔබ එලිපිටවත් රහසෙවත් පව් කරගන්න එපා. තමන්ගේ දුකට බය නම්, මේ මම මගේ දුකට බය නම් මම පව් නොකළ යුතුයි. මොකද පව් කරන කෙනාට දුක උරුමයි. පව් කරපු කෙනාට දුක එන්නේ කවුරුත් එයාට දුක් දීලා නෙමෙයි. එයා තමයි එයාගේ පසුපස්සේ ඉන්න දුක ලැහැස්ති කරගත්තේ. ඔයාලා අහලා තියෙනවා ධම්මපදේ ගාථාවනේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. ජීවිතේ හැම දෙයකටම මුල් වෙන්නේ සිතයි, ශ්‍රේෂ්ඨ වෙන්නේ සිතයි, ප්‍රධාන වන්නේ සිතයි. මනසාචේ පදුට්ඨේන, එබඳු මනස දූෂිත කරගෙන භාසතිවා, දූෂිත හිතින් කතා කරන වචනේ, කරෝතිවා, දූෂිත හිතින් කරන ක්‍රියාව, තතෝනම් දුක්ඛමන් වේති, තමන් පසුපස්සේ ඉන්න දුක් විපාකයක් හදනවා. ඒ දුක් විපාකේ තමාව හැර නොයන, තමන් පසුපස්සේ ඒක අත්තරින් නැතු වෙනවා. හරියට චක්කංව වහතු පදං, කරත්තේ බැඳපු ගොනාගේ පිටිපස්සේ බර දිදී, වේදනා දිදී, වෙහෙස දිදී එන කරත්ත රෝදේ වගේ තමන්ම කරගත්ත පාප කර්මයේ විපාකය දුක් දිදී තමන් පසුපස්සේ එනවා. අර උපදේශ දීපු අම්මා සුප්පාවාසා, උපදේශේ ක්‍රියාත්මක කරපු පුතා සීවලි කුමාරයා අම්මගේ බඩට ආවා. දසමාසයක් ගත කළා. තාම ප්‍රසූත වේදනා එන්නේ. රාජකීය වෛද්‍යවරු පරීක්ෂා කර කාලය ගත කරනකොට අවුරුද්ද පැන්නා. වෛද්‍යවරුන්ට බය හිතුණා මේකට අත ගහන්න ගිහිල්ලා අම්මා මැරුණත් මේ කුමාරයා මැරුණත් රාජකීයයි, අපිට තමයි ප්‍රශ්නේ ඉන්නේ. අපි මේකට අත ගහන්න නැතුව ඈත්ෙමු. වෛද්‍යවරු ඈත් වුණා. සුප්පාවාසගේ බඩට ආපු සීවලි කුමාරයා අවුරුදු 7කුත්
මාස 7කුත් දින 7ක් ප්‍රසූතියකින් තොරව අර කුසේ හිර වුණා. මේක මං හිතන්නේ මේක මම මෙහෙම බර කරලා කිව්වට පිරිමියෙක් වන මට මේක දැනෙන්නේ. මේක දැනෙන්න ඕනේ අම්මලාටයි. කුසවල වල දරුවෝ තියාගෙන හිටපු අම්මලාට තමා දැනෙන්න ඕන. කොහොම දුකක්, කොහොම වේදනාවක්, කොහොම වෙහෙසක් බර විඳින්න නැද්ද? බඩක් ඇතුලේ අවුරුදු 7ක් දරුවෙක් තියාන. විඳවල අන්තිම කාලේ අමාරුයිලු. ඇයි අමාරුව දුරු කරගත්තේ? මෙහෙම හිතලලු. සම්මා සම්බුද්ධෝ වත්තසෝ භගවා. අහෝ අපගේ භාග්‍යතුන් වහන්සේ නම් සම්මා සම්බුදුයි. මේ වගේ දුක්ඛං කටළු තියෙන සංසාරයෙන් මගේ බුදුරජාණන් වහන්සේ නිදහස් වුණා. බලන්න ප්‍රශ්න ඉස්සරහා හිටපු විදිහ. අපේ ජීවිතවල ප්‍රශ්න එනකොට අපිට බුද්ධං සරණං ගච්ඡාමි කියපුව අපිට ඔහොම මතක් වෙනවනේ. අපි මේ කං කටළු වලින් ගුටි කනකොට අපිටම මතක් වෙනවනේ. අහෝ මං සරණ ගියපු මගේ බුදුරජාණන් වහන්සේ මේ හැම දුකකින්ම නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ඕක සිහි කළා. සුසුකං වත නිබ්බාණං බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපට පෙන්නන නිවන නම් ඒකාන්ත සැප. නිවනේ මේ කරදර මුකුත් නැහනේ. සිහි කළා. සුපටිපන්නෝ වතසෝ ශාවක සංඝෝ. ඒ බුදුරජුන්ගේ ශ්‍රාවක සංඝයා නම් ඒකාන්තෙන් සුපටිපන්නයි. මිනිස්සු නොයේ කර්මණු වලට ජීවිතය ගත කරද්දී ඒ ශ්‍රාවක සංඝයා ජීවිතය ගත කරන්නේ මේ වගේ දුක් කරදර වලින් නිදහස් වීම උදෙසා නිවනක් පතාගෙනනේ. සංගරුවන සිහි කළා. ඔහොම සිහි කර කර ඉන්නකොට අන්තිම දවස් 7 වෙලාවට බුදුරජාණන් වහන්සේ සමීප විහාරයකට වැඩියා. සුප්පාවාසගේ දුක සුප්පිය කියන රාජකුමාරයා ගිහින් මතක් කළා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා. සුඛිනී හෝතු සුප්පාවාසා. සුප්පාවාසා සුවපත් වේවා. සුප්පාවාසගේ දරු පැටියා සුවසේ බිහි වේවා. සහ වචනාච පන තථාගතෝ. තථාගතයන් වහන්සේගේ වචනය සිරිසම්බුදු මුවමඩලින් පිට වෙනවත් එක්කම එච්චර දවසක් වේදනාව විඳ විඳ හිටපු සුප්පාවාසට නිරුපද්‍රිතව අර දරු පැටියා බිහි වුණා. එකතු වෙලා කරපු කර්ම එකතු වෙලා විඳවන්න උනා. බය ඇති කරගන්න මේ දහම් කතා වහන ඔයාලගේ හිතවල චූටිම චූටි පාප කර්මයට බය උපදීවා. හිතකින් පව් හිතවිල්ලක් හිතන්නත් හිත ඇතුලේ බයක් උපදීවා. කටකින් වචන කතා කරද්දී බොරු කේලම් හිස් වචන පරුස වචන කතා නොකර මේ චූටි මනුස්ස ජීවිතය අවුරුදු 80ක් වගේ ලැබිච්ච ඩිංගිත්තේ වචන රැකගන්න පින්වතුන්ලට හිත් පහළ වේවා. තමන්ගේ කයින් ප්‍රාණඝාත සොරකම් සල්ලාලකම් මද්ද්‍රව්‍ය මත්වතුරු භාවිත ආදී පාප කර්ම නොකරන්න පින්වතුන්ලට හිත් පහළ වේවා කියලා සිත පතනවා. මොකද දහම් පදයකින් අපිට පුළුවන් පින්වතුනි පව භයානකයි කියලා කියන එක විතරයි. ඔයාලගේ හිත් පවට බය නොවේ නම් දහම් පද කොතෙක් ඇහුවත් අපි ආපහු පාප කර්මයට වැටෙන්නේ නැද්ද? ආපහු පවේ වැටෙනවා. සුප්පාවාසට දරු පැටියා බිහි වුණාට පස්සේ සුප්පාවාස තීරණය කළා දවස් 7ක බුදුපාමුක් 500ක් මහා සංඝයාට ගෙදර දානයක්. බුදුරජාණන් වහන්සේ දනට වැඩියා. ඒ දාණයට සාරිපුත්ත මහරහතන් වහන්සේත් වැඩලා හිටියා. දැන් දානශාලාවේ ආසනවල බුදුපාමුක් සංඝයා වැඩ ඉන්නෝ. සීවලී කුමාරයා ඉපදිලා යා උපදිනකොට වයස කොච්චරද යාගේ? අවුරුදු 7කුයි මාස 7ක්. 2 වසරේ ඉගෙන ගන්න ඕන වයසේ කොළු ගැටේක්. එයා ඉපදිච්ච ගමන් ඇවිද්දා. අර බඩාසේ හිර වෙලා හිටිය හින්දාද මන්දා සංඝයා වැඩියා කියලා නෑ දුවනවා හැමතැනම. ඔය දුවගෙන යනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟට ඇවිත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මූණ දිහා බලාගෙන නැවතුණා. ආදරයට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවලු චූටි පුතේ කොහොමද ඔයා සනීපෙන් ඉන්නවද? ඇහුවා. චූටිකමට පොඩිකමට මේ පොඩි එකාගෙන් මේක ඇහුවට ඒ පොඩි පුතා
බර උත්තරයක් දුන්නා. මොන සන්තෝෂයක්ද ස්වාමීනි මට. මම මේ අවුරුදු 7ක් තිස්සේ ලේ කලයක් ආසේ හිර වෙලානේ හිටියේ. ඒ ලේ කලය කියලා කිව්වේ මොකද්ද? අම්මාගේ ගර්භාෂය. මං අවුරුදු 7ක් තිස්සේ ලේ කලයක් ආසේ හිර වෙලානේ හිටියේ ස්වාමීනි. එතකොට සීවලී කුමාරයා මහරහතන් වහන්සේත් එක්ක කරන ලස්සන කතාව ඇහුන් නැති වුණාට අම්මට පේනවා අනේ තමන්ගේ ආදරණීය පුතු ධර්මසේනාධිපතින් වහන්සේත් එක්ක කතාව. අම්මා කෙනෙකුගේ හිතේ හටගන්නව මොකද්ද? ආසාව හටගන්නවා. මොකද්ද හටගන්නේ? ආසාව හටගන්නවා අපි මගේ එක. අන්න ධර්මසේනාධිපතින් වහන්සේත් එක්ක කතාව. අපි ඔහොම නෙමෙයිද පින්වතුනි සතුට වෙන්නේ? අපි හිත ඔහොම නෙමෙයි ආසාවෙන් මැලඳගන්නේ. ඔයාලගේ චූටි පුතා මොන්ටිසෝරියේ කොන්සර්ට් එකේ අපි හිතමු එයා ඉන්නේ මලකට මූණ වටේ මලක් දාගෙන එයා පැද්දෙනවා. මොන්ටිසෝරි කොන්සර්ට් එකේ අනිත් ඊට වඩා ගොඩාක් දක්ෂ ළමයි නැටුවත් ඔයාලට වැඩිපුරම හිත ඇඳෙන්නේ අර මලකට හිටපු ඔයාගේ පුතා ගැන නෙමෙයිද? හිත පිටිලා යනවා. එයා හිටියා දඟලන්නේ නැතුව හිටියා. අපි හිතුව මෙයා දැඟලුවා නම් අපි ඒකත් මතක හිටලා. අන්න මල දිව්වා කියනවා අපි. අපිට චූටි පොඩි දෙයක් ඇති. අපේ දරුවෝ සම්බන්ධයෙන් හිත ආසාවෙන් පිරියන්නනේ. ආසාව මුල් වෙලා තමයි මේ ප්‍රශ්න කොහොම හැදුනේ. සුප්පවාසගේ හිතත් ආසාවෙන් පිරී ගියා. සුප්පවාසගේ හිත ආසාවෙන් පිරෙන හැටි ඉන්ද්‍රිය පරියත්ත ඥාන ඇති ආසය අනුසය ඥාන ඇති බුදුරජුන්ට පේනවා. භාග්‍යතුන් වහන්සේ සුප්පවාසගෙන් අහනවා සුප්පවාස ඔබ මේ උපන් සීවලී පුතුට ගොඩක් ආදරෙයිද? එහෙමයි ස්වාමීනි ගොඩාක් ආදරෙයි. ස්වාමීනි මේ වගේ දරුවෝ නම් 7ක් ලැබුණත් කම් නැත. මොකද්ද කිව්වේ? මේ වගේ දරුවෝ නම් 7ක් ලැබුණත් කම් නැත. එකෙක් ලැබෙන්න කොච්චර විඳෙවද? එකෙක් ලැබෙන්න අවුරුදු 7කුත් මාස 7කුත් දින 7ක් විඳවපු අම්මා කෙනෙක් පුතා ඉපදිලා දවසක් යද්දි කියනවා මේ જાතියෙන් නම් 7කුත් කම් නැත. ඒ කියන්නේ අම්මා ලැහැත්ති 49ක් අවුරුදු බඩකු සංගින්නනේ. ඉච්ඡා නිදානා භවසාත බද්දා ආසාව මුල් වෙලා අපිටත් හොරෙන් අපේ හිත් හැම ප්‍රශ්නයකම ගැට ගැහුණා. බුදුරජාණන් වහන්සේ සුප්පවාසට සිහි උපදින්න සුප්පවාස කියලා කියන්නේ ඒ වෙනකොටත් සෝතාපන්න ශ්‍රාවිකාවක්. ඇයට සිහි උපදින්න බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් වදාලා අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මති වත්තති. බුදුරජාණන් වහන්සේ වදාලා ඔහොම තමයි සුප්පවාස. අමිහිරි දේ ජීවිතයට එන්නේ මිහිරි වෙස් අරගෙනයි. අප්‍රිය දේ ජීවිතයට එන්නේ ප්‍රිය වෙස් අරගෙනයි. දුක ජීවිතයට එන්නේ සැප වෙස් අරගෙනයි. පමත්ත මතිවත්තති මේක තේරුම් ගන්න බැරි ප්‍රමාදී ජනයා අහු වෙලා යනවා. කොච්චර ඇත්තද නේ? අපි මේක තේරුම් ගන්න හරි මහන්සි ගමුකෝ. අපිට එකපාර මේවා බැරි වුණත් තේරුම් ගන්න මහන්සි ගමු. ඇත්ත ආසාව මුල් වෙලා තමයි අපි ප්‍රශ්නවල ගැට ගැහුනේ. තේ දුප්ප මුංචා නහි අඤ්ඤ මොක්ඛා. ඒකෙන් ගැලවෙනවා කියන එක අමාරුයි. වෙන පැත්තක් බලනවා කියන එක දුෂ්කරයි. පච්චාපුරේවාපි අපෙක්කමානා හිතක් ඇතුලේ බොහෝ වෙලාවට හොල්මන් කරන්නේ එක්ක අතීතය එක්ක අනාගතේ. මේ හිත බුදුරජාණන් වහන්සේ කොච්චර තේරුම් අරන් ඉඳලාද නේ? හිතක් ඇතුලේ වැඩිපුරම හොල්මන් කරන්නේ කොයි කාලේද? ලෝකේ කාල 3යි නේ. ලෝකේ කාලය අපි කොටස් 3කට බෙදනවා. ගත වෙච්ච කාලයට අපි කියනවා අතීතේ. නොපැමිණි කාලයට අපි කියනවා අනාගතේ. දැන් මේ මොහොතට අපි කියනවා වර්තමානේ.
ඔය කාල තුන තමයි ලෝකේ තියෙන්නේ. ඔయిత වඩා කාල තුනක් ඇත්තේ නැහැ. ඔය තමයි කාල තුන. ඔය කාල තුනෙන් අපි ජීවත් වෙන්නේ කොයි කාලෙද? දැන් අපි දැන් ජීවත් වෙන්නේ කොයි කාලෙද? වර්තමානයේ. වර්තමානයේ අපි හිටියට අපේ ඇඟ වර්තමානයේ තිබ්බට අපේ හිත වැඩිපුර තියෙන්නේ කොහෙද? හිත කියන්නේ මහා අමුතුම එකක්. හිත අපේ ජීවිතය කියන ගුහාව ඇසුරු කරගෙන දුර ගමන් යනවා. අතීතයේ ඈතට යනවා. අනාගතේ හොයාගෙන යනවා. නොපැමිණි අනාගතයේ සම්බන්ධයෙන් මවල දෙනවා. ඒක තමයි හිතේ හැටි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා හිත චපලයි. එලා අහලා තියෙනවා පන්දනං චපලං චිත්තං. හිත චපලයි. චපල කියලා කියන්නේ මොකක්ද? වංචනිකයි, කට්ටයි, බොරුකාරයි, රවට්ටනවා. දූලපතාලා තේරුම් ගන්න මේක හොඳට. හිතේ රැවටි විදිය වලට ගොඩාක් වෙලාවට තරුණ ළමයි අහු වෙලා යනවා. තරුණ ළමයි නෙමෙයි තරුණ වයසේදී අහු වෙලා යනවා. හිත මවල දෙනවනේ. සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන කාලවල හිත මවලා දෙනවා. ඕම් මොකක් හරි සිහින කුමරෙක් හරි කුමාරිකාවක් හරි දකින්න. දැක්කට පස්සේ හිත මවලා දෙනවා. හිතින් ජෝඩු වෙනවා. හිතින් මල් වතු වල ඇවිදින්න යනවා. හිත තමයි මවලා දෙන්නේ. එයාත් එක්ක පටන් ගත්තොත් නම් අවුලක් වෙන්නේ සෝක් ජීවිතයත් එයා තමයි ඔයාගේ කෙනා. බඹා කොටලා තියන්නේ එයානේ කියලා එනවා. හිත තමයි ඕක මවලා දෙන්නේ. හැබැයි අම්මලා තාත්තලා පැහැදිලිව දන්නවා. මවලා දීපු දෙය යථාර්ථයක් බවට පත් වෙද්දී මොකද්ද උනේ කියලා හිතුන්නේ නැද්ද? තරුණ කාලේ මවලා දීපු දෙය යථාර්ථයේ බවට පෙරළි යෙද්දී මොකද්ද අපවට උනේ කියලා නිකන් මේ මිනිස් හිත කොච්චර පෙළෙනවද? මේ මායාව හිතේ මායාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි කවදාවත් ඔබ හිතුවක්කාර වෙන්න එපා. බුදු කෙනෙක්ගේ අවවාද. හිතුවක්කාරකම කියලා කියන්නේ තමන්ට හිතෙන දේ කිරීම. මහණෙනි කවදාවත් ඔබ හිතුවක්කාර වෙන්න එපා. ඔබ ශාස්ත්‍රීය වචනය කරන්න. ඔබ නැනවතුන්ගේ වචනය කරන්න. මේ දේශනාව ඇතුළෙත් ඒක තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඉමේව කාමේ පුරිමේව ජප්පං. මේ කාම ගැටය ගොඩාක් කලින් වැදිච්ච එකක්. අපි කියමු ආසාවම මුල් වීමෙන් භව සැපයට හිරවීමෙන් අතීතයක් හෝ සිතමින් අනාගතය හෝ පතමින් කලින් පටන් මේ කාමෙට තණ්හාවෙන් පැටලී ගිය උදවිය හට දුකින් මිදුම අපහසුවෙන් කළ යුතුවේ. කාමේසු ගිද්ධා පසූතා පමුල්හා. කාමයට හිත ගිජු වුණාට පස්සේ මිනිස්සු යහපතට ප්‍රමාද වෙනවා. අයහපත ඇතුළේ හිත මුලා වෙනවා. අවදානියාතේ විසමේ නිවිට්ටා. ඊට පස්සේ කාමේ වෙනුවෙන් ඕන වැරදි වැඩක්, සෞතු වැඩක්, පහත් වැඩක් එයා කරන්න පෙළඹෙනවා. මහා ශ්‍රාවකයන්ටත් උනානේ. මහා ශ්‍රාවකයන්ටත් උනානේ. බිරියක් ඇඳාගෙන ආවා ගෙදෙට්ට. ඒ බිරිඳට ගොඩාක් ආදරය කළා. බිරිඳගෙන් ලැබෙන කායික සැපයට මත් වුණා. තමන්ගේ ගෙදර බිරිඳ අම්මයි තාත්තයි දෙන්නත් එක නවත්තලා ස්වාමි පුරුෂයා යනවා වැඩට. ස්වාමි පුරුෂයා වැඩට ගිහින් ආපහු එනකොට
බිරිඳ ස්වාමි පුරුෂයාට පෙන්නනවා මේ බලන්න මං අතු ගාලා පිරිසිදු කරන මේ කොටසේ මේ මෙච්චර මෝරපු මේ දෙමහල්ලෝ කිසි අනුකම්පාවක් නැතුව කාර සෙම දාලා තියෙන හැටි බලන්න. අතු ගාපු කොටසේ නිකන් සෙම ලාටු වගේ පේන්න සලස්සලා ඇය. මොකද්ද මේ ඇය කරන්නේ? උක්කු කැඳ තනින් තන හල්ලා. උක්කු කැඳ හලලා අර මිනිහයාට කියනවා බලන්න මං ඔයාගේ දාසිද? මං දාසකම් කරන්න දාවේ. අනේ මට වද දෙන්නේ නැතුව මාව ගිහින් දාන්න ගෙදරට. මේ මිනිහයාගේ හිත අර බිරිඳ ගැන බැඳිලා හින්දා බෑ එක කරන්න. අනේ සොඳුරි ඉතින් අම්මනේ ඉවසන්නකෝ. තාත්තනේ ඉතින් ඉවසන්නකෝ. ටික කාලයක් ගත වුණා. හැමදාම මොකක් හරි අවනඩුවක් ගෙදරට එනකොට මේ තරුණයා පටන් ගත්තා අම්මට තාත්තට බයින්න. මෙතුවක් කලක් අනේ අම්මනේ අනේ තාත්තනේ කී හිටපු කෙනා දැන් ඔන්න පටන් ගත්තා. අම්මගේ ළඟින් භාජනයක් ගෙනල්ලා තියලා තිබ්බා ආයෙ කටට කෙල්ල ආවොත් සෙමාවොත් මේකට ගහන්න. මේ මගේ බිරිඳට වද දෙන්න එපා. මට ඔයාලා වදයක්. වැදූ අම්මාට පුතු ඒ වචනේ කිව්වනේ. මට ඔයාලා වදයක්. තාත්තට කිව්වනේ මට ඔයාලා වදයක් කරුමයක්. මේ කොල්ලගේ කටින් ඊට පස්සේ කියුණා මැරිලවත් යන්නේ නැහැ මේක. අර ගෑනු කෙනාට තේරුණා දැන් මේ ඉන්නේ අත්ල උඩ. පස්සේ දවසක යහනේ ඔහුත් එක්ක ඉන්නකොට හීන්සීරේ ඔහුට විස බීජ දැම්මා. අනේ මේ ඔය නෑ ගමනක් යනවා වගේ එක්කන් ගිහිල්ලා ඔයා හීන්සීරුවේ අර හොරු ඉන්න කැලේදී ඕන් ඔය දෙන්නට පාර දෙකක් යනලා මරලා වල දාලා ඉන්න. ඔයත් ගහක ඇඟ හප්පගෙන ඇඟ තුවාල කරන් එන්න. මගදී හොරු ගැහුවා. අම්මයි තාත්තයි දෙන්න හොරුන්ට අහු වුණා. අම්මයි තාත්තයි දෙන්න මැරුණා. මම පොලු කාර කාගෙන පැන්න කියලා අපි ගමේ උන්ට කියමු කවුද හොයන්නේ. මේ තරුණයා මේ කාන්තාවගේ වචනෙට ඒක කළා. අනේ අවධානියාතේ විසමේ නිවිට්ටා. කම්සුව නිසා නොකල යුතු සෞතු දේ මේ ජනයා කරනවා. කම්සුවේ නිසා තරුණ වයසලදීම මව් රවට්ටන්න පටන් ගන්නවා. අම්මාට බොරු කියන්න පටන් ගන්නවා. තාත්තව රවට්ටන්න පටන් ගන්නවා. තාත්තට බොරු කියන්න පටන් ගන්නවා. ආරම්භය උතනින්. කම්සුවේ නිසා අම්මා තාත්තා කඹුරලා හොයලා දෙන මුදලේ වටිනාකම සැහැල්ලු කරන්න පටන් ගන්නවා. අම්මා තාත්තා දෙන්න මුදලින් පන්ති යනවා කියලා වෙන කොහේ හරි ගමන් බිමන් වල යනවා. අම්මලා තාත්තලා කඹුරලා හොයලා දීපු මුදල් වලින් නොකල යුතු මහා සෞතු දේවල් වියදම් කර කරනවා. කම්සුවේ නිසා. කාමේ නිසා මේ මිනිස්සු හරියට පවුබරව ගන්නවා. අවධානියාතේ විසමේ නිවිට්ටා. අම්මයි තාත්තයි දෙන්නව වනපියසේදී හොරු ගහන නියාවෙන් හොද්දටම ගහලා ඇට කුඩු කරලා ඒ දෙන්නව මැරුවා. මරපු අම්මගේ තාත්තගේ ශරීරය වලක් කපලා වල දාලා මේ කොල්ල ගෙදර ආවා. ගමේ මිනිස්සුන්ට බොරුවට අඬ කිව්වා අයියෝ මෙහෙම එකක් වුණා. ගෙදර ගෑනු මිනිස්සයයි මේ දෙන්න හරි සන්තෝෂෙටපත් වුණා. අප්පා ඇති ඒ වදේ ඉවරයි. එදායින් පස්සේ ලබන සියලු ජීවිතවල ගුටි කාලා ඇට බිඳිලාමයි මැරෙන්නේ. මේ එසේ මෙසේ එක්කෙනෙක් නෙමෙයි. ඒකයි මේකේ භයානකම. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ සසුන පවතින කාලේ සිරිවඩ්ඩ කියලා ධනවතෙක් මතු අනාගතේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්විතීය අග්‍ර ශ්‍රාවකයා වෙනවා කියලා පෙරම් පුරන්න පටන් ගත්තා. ඒ මහා මොග්ගල්ලාණන් වහන්සේට නෙමෙයි උනේ. අවසාන ජීවිතේ Tamanට පහර දෙන්න හොරු ඇවිත් ඉන්නවා කියලා දකිද්දි කර්ම විපාකෙකුත් තියෙනවා කියලා පෙනිච්චි උන්වහන්සේ
විරාගී බව නිසා ඒකට අවස්ථාව හදලා පිරිනොම් පෑවා. මේ ජීවිතවල මේ පින්වන්තයන්ගේ කතා අපට දායාද කරලා තියෙන්නේ අපේ නුවණ උපන්න ගන්නයි. හොද්ද නුවණකින් ජීවිතේ දිහා බලන්න මේ වැරදි දේවල් කර කර ජීවත් වෙන්න අමාරු නෑ. ජීවත් උනේ කි පව් කර කරත් ජීවත් උනේ කි පින් කර කරත් ජීවත් උනේ කි සීලවන්තවත් ජීවත් උනේ කි දුස්සීල කසඩේක විදිහට ජීවත් උනේ කි අම්මා තාත්තගේ ගුණ අඳුනන ගුරුවරුන්ගේ ගුණ අඳුනන සත්පුරුෂෙක් විදිහට ජීවත් උනේ කි අසත්පුරුෂ නීච මිනිසෙක් විදිහට ජීවත් උනේ කි කොහොම ජීවත් උනත් ජීවත් උනේ කි. හැබැයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ කොතැනද? දුක්ඛෝ පනීතා පරිදේව යන්ති කිංසු භවිස්සාමි තෝචුතාසේ. තමන්ගේ ජීවිතේ මරු කටට ආවට පස්සේ තමයි හදවත වේදනාවෙන් වෙහෙසින් පිරෙන්න පටන් ගන්නේ. හප්පේ මං පව් කෙරුවා. මේ පව්කාරකම් කරගත්ත මං උපයපු ධනෙ අත්තරිද්දී ධන සම්පත් නැති එකෙක් විදිහට මැරෙනකොට මට මොනව වෙයිද? හදාගත්ත ගෙදර අත්තරිද්දී ගෙදරක් නැති අසරණෙක් විදිහට මම මැරෙනකොට මට මොනව වෙයිද? ආදරය කරපු ලෙන්ගතුකම් තිබිච්චි දරු පැටව් බිරිඳ ස්වාමියා අත්තරිද්දී මං තනියෙන් යන ගමනේ මට මොක් වෙයිද? පරිහරණය කරපු ඇඟත් අත්තරිද්දී මට මොනව වෙයිද? දුක්ඛෝ පනීතා පරිදේවයන්ති. දුකටපත් වෙලා හූලඬ වෙහෙසටපත් වෙන්න පටන් ගන්නවා. අපි කියමු කාමයටම ගිජු වී ගිය වසංගව සිහි මුලාව ගිය දහමට අවනත නොවෙමින් නොමගට පත් ලොවේ වැටුන කෙනාට මරණය ආවිට වැළපෙන්නට පටන් ගනී. අනේමෙයින් චුතවන විට මොන විපතක් වේද කියා කෝටියක් ඥාතින් ඉන්න කෙනෙක් වුණත් මැරෙන්නේ තනියම. තමන්ගේ වචනෙන් ලෝකයක් දනගස්සන්න පුළුවන් බලවතෙක් වුණත් මැරෙන්නේ තනියම. නම කියපු මමනින් ලෝකයක් අඳුනන ප්‍රසිද්ධ චරිතයක් වුණත් මැරෙන්නේ තනියම. ධන සම්පත් ආඩ්‍ය අඩුවක් නෑ කියලා කියන්න ධනෙ තියෙන මිනිසෙක් වුණත් මැරෙන්නේ ඒ ඔක්කොම අත්හැරලා තනියම. මේ අතාර්ථය මේ ඇත්ත කල්ැතුව නුවණින් දකින්න තස්මා හි සික්කේති දේව ජන්තු. මේ දැන් මේ මොහොතේම ඉක්මනට ඔබ මේ මෙහෙම හික්මෙන්න පටන් ගන්නට යං කිංචි ජඤ්ඤා විසමන්ති ලෝකේ. මේ ලෝකයේ තුල බුද්ධ ආදී සත්පුරුෂයෝ යමක් වැරදි කියලා දීලා තියෙනවා නම් මේවා කරන්න එපා, මේවා කයින් කළොත් ඒවා වැරදි. එහෙම කියලා දීලා තියෙනවා නම් මේ වගේ වචන කතා කරන්න එපා, ඒවා වැරදි. මේ වගේ අදහසක්වත් හිතන්න එපා, ඒවා වැරදි කියලා බුද්ධ ආදී සත්පුරුෂයෝ වැරදි කියලා දීපු යම් දෙයක් තියෙනවා නම් නතස්ස හේතු විසමංචරය. කිසිම හේතුවකට ඔබ මේ වැරදි දේවල් කරන්න එපා. හේතුව මොකද්ද? අප්පං හිතං ජීවිතං ආහුදීරා. නුවණැත්තෝ මේ ජීවිතය ගැන කිව්වේ මේ ජීවිතේ හරි පොඩි කාලයකට ලැබිච්ච එකක් කියලා. අපිත් එක්ක ජීවත් වෙච්ච ඥාතින් යම් අපි බලාපොරොත්තු වෙන වයසේ ඉන්නේ නැතුව මැරුණොත් එහෙම අපි මේ මරණ වලට නේද කියන්නේ අකල් මරණ කියලා. අපි හරියට කියනවනේ අකල් මරණ. අකාලේ මැරුණා. අපි අකල් මරණේ කියලා කියන්නේ ඇත්තටම අපි හිතනවා උපදින හැම මිනිසෙකම 80ක් විතර ඉන්න ඕනේ කියලා. ඒ අපි හිතන එක. හැබැයි අපි උපතින්ම අරගෙන එනවා ආයුෂ.
ඒ ආයුෂය තමයි ඉතින් මොන කරනම ගගහරි ඉන්න වෙන්නේ ඒ ටික තමයි. ඉන් එහා ඉන්න බෑ. උපදිනකොටම මේ මිනිස්සේ අරන් එන ආයුෂය. ඒ ආයුෂය ජීවත් වෙමින් ගෙවා දානවා. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හික්මෙමින් ගත කරපු කාලේ මං හිතන්නේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩ හිටපු කාලේ ලංකාවට ওই පෘතුගීසි ලංගිදේසි ඉංග්‍රීසි එන්න කලින් කාලේ මං හිතනවා මිනිස්සු මේක හිතන්න ඇති. හැබැයි පෘතුගීසි ලංගිදේසි ඉංග්‍රීසි ආවට පස්සේ අපේ ලංකාවට ලැබුණා බටහිර සංස්කෘතිය. බටහිර සංස්කෘතියේ තියෙන්නේ ජීවිතේ ගෙවා දානවා කියලා එකක් නෙමෙයි. බටහිර සංස්කෘතියේ තියෙන්නේ ජීවිතේ එන්න වැඩෙනවා කියලා එකක්. අපි ඒ නිසා ජීවිතේ වැඩෙනකොට සමරනවා. ඔන්න එනවා උපන්දින. අපි උපන්දිනේ කියන එක අපි හිතමු දරුවන්ගේ උපන්දිනේ පළවෙනි අවුරුද්ද දරුවා දන්නේ නැහනේ. සමරන්නේ කවුද? අම්මලා තාත්තලා. පුතාගේ පළවෙනි අවුරුද්ද. අවුරුදු 5 විතර වෙනකන් ඉතින් එයාට ලොකු ගාණක් නැහනේ. සමරනවා ඉතින් අම්මලා තාත්තලා එක ක්‍රම වලින් දැන් ඊටිපන්දමුත් තියනවා 1 2 3 කියලා සමරනවා. අපි උපන්දින සමරමින් ගත කරලා අන්න අපි හිතමු 18 වගේ උපන්දින ඒවා තමයි ජීවිතේ ප්‍රීතිමත්ම උපන්දින. ගොඩාක් සතුටින් සමරනවා. 20 30 අතරේ උපන්දින පෙම්වතෙක් පෙම්වතියක් ආදරණීයෙක් එක්ක සමරනවා. උපන්දින වලට තරහ වෙන්නේ ඒ කාලේනේ. එක දවසක් හරි උපන්දිනේ අමතකුනොත් එහෙම මහා රණ්ඩු අරගල. ඔන්න එහෙම කාලයක් අපිට තියෙනවා. අපි උපන්දින ගෙව ගෙවා අපි හිතනවා ජීවිතේ අපි යම් ඉස්සරහකට යනවා. හැබැයි අපිට නොතේරෙන දෙයක් ඔය සමරන හැම උපන්දිනයකම තියෙනවා. මොකක්ද අපිට ජීවත් වෙන්න තියෙන කාලේ අවුරුද්දෙන් අවුරුද්ද ඉවර වෙනවා. හරිනම් වැඩෙනව නෙමෙයි. ඇත්තම කතාව මොකද්ද? ගෙවෙනවා. අවුරුදු 80ක් ජීවත් වෙන්න ආපු කෙනෙක් දැන් අවුරුදු 30යි කියන්නේ. එයාට තව තියෙන්නේ 50යි. එයා 30ක් ගෙවා දැම්මා. අවුරුදු 40යි කියන්නේ. එයා 40ක් ගෙවා දැම්මා. තව 40යි. අවුරුදු 60යි කියන්නේ. එයා 60ක්ම ගෙවා දැම්මා. තව එයාට තියෙන්නේ 20යි. අවුරුදු 70යි කියලා කියන්නේ සෑහෙන්න ගෙවා දැම්මා. දැන් යන්න ළඟයි කියන එක නෙමෙයිද? නොදැනීම ජීවිතේ ගෙවා දමදම ඇවිත් මට හිතෙනවා මට තේරෙන්නේ නැහැ මට තාම ගොඩාක් වයස නැති නිසා මට හිතෙනවා ඔය කොයි මිනිස්සයා සතුටින් සමරන වැත්තේ 50-55 වගේ වෙනකන් විතරයි කියලා මට හිතෙන්නේ. මම කවුරුත් ඇද්ද මේ ලෝකේ 60 වෙන්නේ කවද්ද අප්පා? එහෙම බලන් ඉන්න. විශ්‍රාම යන්න ආසාවෙන් ඉන්න අය නම් ඔන්න සමහරට බලන් ඉන්න ඇති. 60න් විශ්‍රාම යන්නේ කොයි වෙලේද කියලා. අර පොඩි උන් ඊළඟට උපන්දිනේ ලබනකන් ආසාවෙන් ඉන්නා වගේ කවුරුත් ආසාවෙන් ඉන්නවද? නෑ. අපිට එතකොට තේරුණා අපිට වැරදෙනවා කියලා. හැබැයි එතකොට පරක්කුයි. ආයි ජීවිතේ හරවන්න බෑ. ආයි ගත වුණු ජීවිතේ හරවන්න බෑ. විශ්වාස කරන්න බුදු කෙනෙකුගේ වචන පින්වතුනි. අපි උපදිනකොට අපිට අම්මාගේ කුසේ ඉන්න උරුම කාලයක් තිබ්බා. අපිට උපදින්න වෙන්නේ ඒ කාලේ ඉඳලමයිනේ. ඉන්න නැතු වෙන්න බෑනේ. අපි ඉපදුනාට පස්සේ අපිට ඇඬීම විතරක්ම සංනිවේදනය කරගෙන ඉන්න වයසක් තියෙනවා. අඬන එක විතරමනේ අපිට මේ එක පැත්තට ඉඳලා රිදුනත් අඬනවා, බඩගින්නටත් අඬනවා, කොහේ හරි රිදුනත් අඬනවා. අඬනව ඇරෙන්න ප්‍රතිචාරයක් දක්වන්න වෙන ක්‍රමයක් නැහැ. අපිට එහෙම කාලයක් ඉන්න උන්නේ නැන්ද? ඉන්න උනානේ. මේ ජීවිතයේ කොටසක් මේක. අපිට ඒක පන්නන්න බෑ. අපි කොච්චර අකමැති වුණත් නිකන් ওই පාසල් යන සෙල්ලම් කරන ඔහොම වයසක් අපිට අනිවාර්යෙන් පහු කරන්න වෙන්නේ නැන්ද? පහු කළා. විශ්වාස කරන්න. ඔය ටික අත්දැකම නිසා විශ්වාස කරන්න. මේ දැන් හොඳට පේන ඇස්. දැන් හොඳට ලෝකේ පෙන්වන ඇස් දෙක
අපිට ලෝකේ නොපෙන්වන දවසක් එනවා. ඇස් පොට්ට වෙනවා. එහෙම දවසක් එනවා. ගොඩාක් වෙලාවට යෝන් හිතට හිතෙන්නේ මැදි වයසේ හිතට හිතෙන්නේ නෑ ඉතින් එහෙම ආච්චිලා නාකි වුණා කියලා අපි එහෙමම වෙන්නේ නැති වෙයි. හැමෝටම එහෙම වෙන්නේ නෑනේ. එහෙම තමයි අපිට හිතෙන්නේ. හැබැයි අනිවාර්යෙන් වෙනවා. අපිට ඒක පන්නන්න බෑ. අපිම මම සාමාන්‍ය නිදහස හිතනකොට මට හිතලා තියෙනවා. අපි දැනට අපි වැසිකිලි කැසිකිලි කරන්නේ තනියම හොර රහසේ සැඟවුණු තැනකනේ. හැබැයි අපිට දවසක් එනවනේ. අපි මේ ජීවිතේ අතරමැද මැරුණ නැත්තම් අපේ කැතකුණු අපේ කක්ක වෙන කවුරු හරි සුද්ධ කරනකම් කොච්චර ලැජ්ජා වුණත් අපිට ඔහේ පෙරලා ඉන්න වෙයි. එනවනේ එහෙම දවසක්. කොහොමද ඒක පන්නන්නේ? පන්නන්න විදියක් නැහැනේ. අපි දැන් ආසාවෙන් හිනහෙනවා. අපි සමහරවිට අපේ කණ්ණාඩි ළඟ හිනහ වෙලා බලනවා මේ හිනහව මට හැඩයිද? මීට වඩා හිනහ වුණොත් කැතයිද? අපි සමහරවිට අපේ හිනහව පරීක්ෂා කරලා බලනවා මට කොයි ගානට හිනහ වෙන එකද ෂෝක්. හැබැයි අපි ඔච්චර හිනහ වෙලා හිටියත් අපේ දත් ගැලවිලා හිනහ වෙන්න ලැජ්ජ හිතෙන දවසක් අපිට එනවනේ. යමක්කම සල්ලි තියෙන මිනිස්සුන් නම් දතක් දාගනි. නැති කෙනාට පුදුම උරුමයක් අපේ ජීවිතේට ඇවිත් තියෙන්නේ. මේ ඇත්ත දකින්න. ඒ නිසා මේ ඇත්ත දකිමින් චූටි මනුස්ස ජීවිතේ ඔයාලා හොඳ නුවණකින් ගත කරන්න පව් කියලා දන්න කිසි දෙයක් පින්වතුනි. ඔයාලගේ අතින් කෙරෙන්න දෙන්න එපා. ඔයාලගේ සැමියා පව් කරනවාද, දරුවෝ පව් කරනවාද, අල්ලපු ගෙදර එකා පව් කරනවාද, ගමේ හැමෝම පව් කරනවාද කියන එක Tamanට වැඩක් නැත. අත්තනාව කතම් පාපං. තමන් පව් කරනවා නම් ලෝකෙම පව් නොකලත් අත්තනා සංකිලිසති. තමන්ගේ ජීවිතේ කිලිටිවන්නේය. අත්තනා අකතම් පාපං. ලෝකෙම පව් නොකලත් තමන් පව් කරන්නේ නැත්තම් අත්තනාව විසුද්ධති. තමන්ගේ ජීවිතේ පිරිසිදුයි. සුද්ධි අසුද්ධි පච්චත්තං. ජීවිතේ පිරිසිදුකම අපිරිසිදු කිරීමකම තමන්ට පෞද්ගලිකයි. නාඤ්ඤ මඤ්ඤම් විසෝදේ. තව කෙනෙක්ට තව කෙනෙක්ව පිරිසිදු කළ නොහැක්කේය. සෞතු කිරීමටද නොහැක්කේය. ඒ නිසා දිවි ගමන රැක ගන්නට කියමු මේ විදිහට. එනිසා මෙහි දිම මිනිසා යහපත් ලෙස හැසිරිය යුතුය. ලොවේ තිබෙන හොඳ නැති දේ වැරදි විලස දන්නේ නම් නොමනා දිවියක් ගෙවන්ට ඔහු හට කිසි කරුණක් නැත. මේ ජීවිතය ස්වල්ප බව නුවණැත්තෝ කියා තිබෙත්. පස්සාමි ලෝකේ පරිපන්දමානං. චූටි මනුස්ස ජීවිතේ ගත කරලා පජං ඉමන් තණ්හා ගතම් භවේසු. හිතේ තෘෂ්ණාව තියාගෙන ජීවත් වෙන මිනිස්සු හීනානරා මච්චු මුකේ ලපන්ති. පෞකාරකම් කරගෙන ජීවත් වෙලා මරු කටේ වැළපෙන හැටි මං හොඳින් දකිමි. අවීත තණ්හාසේ භව භවේසු. සාමන් තමන්ගේ හිතේ තියෙන තණ්හාව අතහැර ගන්න බැරිව ඔවුන් මරණය අභියසත් තණ්හාවෙන්ම වෙහෙසටපත් වෙන හැටි බුදුරජුන්ට පෙන්නේ. මොකක්ද කියපු එකේ තේරුම? දරුවෝ ගැන තණ්හාවෙන් හිටපු අයට මරණය පැමිණෙද්දී දරුවෝ අතහැර ගන්න බැරි වෙහෙසෙන්නේ නැද්ද? කොහොමද දාලා යන්නේ? බිරිය ගැන ආදරෙන් හිටපු සැමියන්ට බිරිය අතහැර ගන්න බැරි කොට එනවා වෙහෙස.
කොහොමද ඈ දාලා යන්නේ? ස්වාමිවරු ගැන ආසාවෙන් හිටපු බිරින්දෑවරුන්ට සැමියා අහිමි වෙද්දී එනවා වෙහෙස. කොහොමද මම මොහොම දාලා යන්නේ? වතුපිටි ඉඩකඩම් ගැන ආසාවෙන් හිටපු ජනයාට ඒ වතුපිටි ඉඩකඩම් දාලා යන්න වෙන නිමේසේ එනවා වෙහෙස. කොහොමද අප්පා මේ ටික දාලා යන්නේ? තිබිච්ච දේපල සම්පatti අත්හරින්න වෙනවා කියන එක මරු කටේදී දැනෙනකොට එයාට එනවා වෙහෙස. කොහොමද අප්පා මේ වාත හරින්නේ? ඉතින් ඊටු ටික තීරුම් ගන්න. ඕක තමයි ජීවිතයකට වෙන දෙන්නේ. අපි කියමු. භවය තුලම ආශාවින් එහිම මුලා වූ ජන කැල එහිම හඬා වැටෙනා හැටි හොඳින්ම මම දකිමි ලොවේ ඒ ජීවිතයන් තුල ආශා දුරු කරගනු බැරි ලාමක සිත් නැති ජනයා හඬා වැටේ මරු අභියස. මරණයට අත්දැකීම් දෙක නෑ පින්වතුනි. මරණයට අත්දැකීම් දෙක නෑ. ලෙඩවීමට අත්දැකීම් ගොඩාක් තිබිය හැකි. වයසට යෑමත් අනුපිළිවෙලින් එන අත්දැකීම් ටික. කෙස් පැහෙනවා, අබල දුබලතා එනවා, කන් ඇහෙන්නේ නැතු යනවා, ඇස් දුර්වල වෙනවා. ඒවා එන්නේ ටිකක් යම් පියවරෙන් පියවර. හොඳට මතක තියාගන්න මරණයට අත්දැකීම් දෙකක් නැත. සමහරු කියනවානේ මම මැරෙන්න ගිහින් බේරුණා. එයාට මරණයේ අත්දැකීමද තියෙන්නේ? නෑ, එයාට තියෙන්නේ මැරෙන්න ගිහින් බේරීමේ අත්දැකීම. මරණයේ අත්දැකීම නෑ. මරණයට අත්දැකීම් දෙකක් නැත. මරණය සම්බන්ධයෙන් තියෙන අත්දැකීම අපේ භාග්‍යතුන් වහන්සේ තමයි අපිට පෙන්වන්නේ. කල්යල් ඇතුව මිනිස්සෙක් නුවණින් කල්පනා කළේ නැත්තම් එයාගේ හිත හිරි වෙන්නේ කොහොමද? මම ආයිතේ පස්සත පන්දමානේ. මට අයිති දේ, මගේ දේ, මං හම්බ කරපු දේ, මගේ එව්වා, මගේ උන්, මං ආදරය කරපු මගේ හුරතලා, අපේ පරම්පරාවේ ආභරණේ ඕක මට අම්මගෙන් ලැබිච්ච වලල්ල, ඕක මට මේ අපේ පරම්පරාවේ රාජසිංහක රාජ්‍යරුවන්ගේ කාලේ ඉඳලා එන හවරිය ඕක. මිනිස් හිත මෙහෙම නෙමෙයිද? අදටත් ඔය කුමාරි හාමි කියන අය පරණ පෞරාණික හවරි ඔයාලා දැකලා නැද්ද? නං එනවා. පරණ මුතුමාල. එයාලට හරිනම් සිහි උපදින්න ඕනේ මේ මුතුමාලේ දකිද්දි. මේ මුතුමාලේ අම්මත් දැම්මා, අම්මගේ අම්මත් දැම්මා, අම්මගේ අම්මගේ අම්මත් දැම්මා. ඒ මාලේ මාළු වෙවි පරම්පරාවෙන් ඇවිත් තමනුත් දානවා. දාන්නේ ඇත්ත තීරුම් අරගෙන ආඩම්බරෙන්ද? ආඩම්බරෙන් පරම්පරා මුතුමාලේ මේක. අන්තිමේ ඕක අත්හැරලා අපි මේ ජීවිතේ යන්නේ මමත්වයෙන් ගැට ගැහිලා. ඒ හින්දා තමයි ගෙවල් වල මිනිස්සු මැරුණාට පස්සේ ඒ ගෙදර දරුවෙකුටවත් ආයේ පිළිවෙලක් කරන්න අමාරුයි. ගෙදර ජනේලයක් වෙනස් කරන්න හැදුවත් ඕන්න බාස් උඩ තට්ටුවක නම් මේ බාස් වැඩේ කරගෙන ඉද්දි බාස් ඇදගෙන වැටෙනවා. කකුල් කැඩෙනවා. අපි කොච්චර සෑරජන් වහන්සේලා ඉදි කරන භූමි මේ සදහැවතුන් පූජා කළාට පස්සේ අපි සෑය ඉදි කරන්න ලැහැත් වෙනවා. මේ සෑය ඉදි කරන් යද්දි කරගන්නම බෑ. මොනවද මේ? බහිරව දෝෂ. මැරිලා අවුරුදු ගානකට කලින් මැරිලා. හැබැයි තාම පොළව මමත්වෙන් අල්ලගෙන දාලා යන්නේ මේක මං හිටපු තැන මේකේ වෙනෙවුන්ට පදිංචියෙන්ට මං තියන්නේ. දාලා යන්නේ. දරුවෝ වුණත් ගෙවල් වෙනස් කරනකොට අපි මහන්සියලා හදපු ගෙවල් මුණ්ඩ ඕන විදියට ඔව්ව කඩන්න දෙන්නේ. මිනිස්සු උපදින විදිය බුද්ධ දේශනාවේ තියෙනවා තිරෝකුඩ ධර්මයේ. මේ මිනිස්සු
මරණින් මත්තේ අත්හැර ගන්න බැරි තණ්හාව ඇතුව සමහර උපදිනවා gedara මුල්ලේ. එයාගේ චූටි මේ ජීවිතේ පහළ වෙනවා ගේ මුල්ලේ. gedara මුල්ලට වෙලා බලාගෙන ඉන්නවා. අපි හිතමු ඔන්න 3 මාසේ හරි වාර්ෂික හරි පින්කම් එනවා. පින්කම් කරන්නේ දරුවෝ මේ තෙලුත් ගණන් ගිහලා මේ අවුරුදු බෑවුව කරන්න. දරුවෝ පින්කම් කරන්නේ. පින්කම් කරන්නේ නැතුව ඉන්නවා දකින්නකොට අර මැරිච්ච කෙනාට කේන්ති උපදිනවා. මුණ්ඩ රහට කන්න දෙන්නේ මං. කණ්ඩ උයා ගන්නකොට අරයා සාප කරනවා. උයාගත්ත බත නිවෙනකොටම කුණු වෙනවා. කොච්චර ගෙවල් තියෙනවද? මේ ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ මම මේ ප්‍රශ්න ටික ඔයාලට කියන්නේ මට මේ බහිරව දෝෂ අරින්න പ്രേත භූත දෝෂ අරින්න මට තේරෙන්නේ මං කියන්නේ අපි මැරුණාට පස්සේ අපි പ്രേත භූත වෙන්නේ නැතුව ඉන්න ජීවිතය හදා ගන්න ඕන. අපි අම්මා මැරිලා අපි හිතමු අම්මා ඇවිත් මරණින් මත්තේ ආපහු ගෙදෙට්ට. ගෙවල් දොරවල වෙන්නේ කොහොම? මිය ගියපු අම්මා එක්ක දිෂ්ටියක් විදියට එනවා එක්ක පේන්න එනවා. ඔන්න ඇවිත්. කිසි මේ ලෝකේ කිසි දරුවෙක් ඉන්නවද අම්මනේ ඉතින් ඒ හින්දා පිළිගන්නවා කියලා අර මැරිලා ආපු പ്രേත භූත ආත්ම පිළිගන්න කවුරුත් ඉන්නවද? මොනවා හරි ක්‍රමයකින් බැහැර කරනවා. ඇයි මොකද මේ දෙක පාහන්න බෑ. දැන් මේ ලෝක දෙක. ඒ නිසා ජීවිතය ගැන ගොඩාක් හිතන්න පිංගුතුනි. භික්ෂුන් වහන්සේලා ලෙස අපිත් හිතිය යුතුයි. එක භික්ෂුවක් ප්‍රදේශයක වස්වසලා උන්වහන්සේ ආපහු වඩිනකොට උන්වහන්සේට දායකෙක් පූජා කළා වටින රෙද්දක් සිවුරක් විදිහට. ස්වාමීනි ඔබ වහන්සේ මේකෙන් සිවුරක් කරගන්න. උන්වහන්සේ රෙද්ද අරගෙන ඒක ටිකක් බරයි. උන්වහන්සේ කරයි යන ගමන් විහාරයට යන්න කලින් අක්කාගේ ගෙදෙට්ට ගියා. අක්කට අර රෙද්ද දුන්නා. අක්කේ මේක තියාගන්න මං සිවුරක් කරන්න ඔය රෙද්ද ගන්න මං එනවා. මං ඇවිත් ඉල්ලනකම් අක්කා ඔක පරිස්සමට තියාගන්න. ස්වාමීන් වහන්සේ වැඩම කරලා මාස කීපයකට පස්සේ තමයි ආපහු වැඩියේ. අක්කා මේ රෙද්ද අරන් තියන්න හැතෙනකොට අක්කා ඉතින් දන්නවනේ මල්ලි අඳින්න කැමති විදිහ. මේ රෙද්ද ගණකම් වැඩි. අක්කට හොඳට නූල් කටින්න පුළුවන්ලු. අක්කා මේක ආපහු ලිහලා නූල් වෙන් කරලා අර රෙද්දම තුනීවට ගණකම අඩු කරලා ආපහු සකස් කළා. දැන් ඔන්න ස්වාමීන් වහන්සේ වැඩියා. ඇවිත් කිව්වා අක්කර මන් තිබ්බ රෙද්ද ඒක ඕනා. අක්කා රෙද්ද ගෙනත් දෙනකොට මේ ස්වාමීන් වහන්සේ රෙද්ද අතට හම්බෙද්දිම සැහැල්ලුයි. මේ ස්වාමීන් වහන්සේ කිව්වා නෑ අක්කේ මේක නෙමෙයි. මන් දීපේක මෙච්චර සුමට නෑ. ඒක ගණකම්. පටලවිලා අක්කට. අනේ නෑ ස්වාමීනි මං ඉතින් ඔබ වහන්සේගේ පහසුවට කියලා ඔන්න අක්කා විස්තරේ කිව්වා. ඒ ස්වාමීන් වහන්සේගේ හිතේ ඇති වුණා චූටි සහෝදර සෙනෙහසක්. අනේ ඉතින් අක්කනේ ආදරේටනේ. මේ ස්වාමීන් වහන්සේ තීරණය කළා මං සිවුර සකස් කරලා පඬුපවල පළවෙනියටම පිණ්ඩපාතේ වඩින්නේ අක්කගේ ගෙදෙට්ට. එතකොට අක්කා දැක්ක ගමන් තේරුම් ගනි ස්වාමීන් වහන්සේ අර රෙද්දෙන් තමයි මේ සිවුර සකස් කරලා තියෙන්නේ. එතකොට අක්කට හරි සතුටක් උපදී. ඔන්න විහාරයට අරන් ගිහින් සංඝයාත් එක්ක එකතු වෙලා කඩ කපලා සිවුර මැහුවා. පඬු පෝපුවම ලස්සනට නිකන් නුග ගෙඩියේ පාටට ලස්සන සිවුරක් ආවා. දැන් මේ ස්වාමීන් වහන්සේ සිවුර වැලේ දාලා වේලුවා. වේලපොම තව ලස්සනයි. එදා රෑ සැතපෙන්නලා හැතිලා උන්වහන්සේ කල්පනා කළා සැතපෙද්දි මේක පොරවන් සැතපුණොත් එහෙම මේක පොඩි වෙනවා. ඒ නිසා මේක රැහෙන දාලා පරණ සිවුර පොරවගෙන සැතපිලා හෙට උදෙන්ම මේ සිවුර පොරවන් පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේ දා සැතපුණා. එදා රෑ උන්වහන්සේ මැරුණා. අපවත් වුණා. උදේ සංඝයා දානෙට වැඩම කරන්න එකතු වෙනකොට මේ භික්ෂුවනේ දොර කැඩුවා. අනේ හේම නිදිහානෙම අපවත් වෙලා. අක්කට පණිවිඩ යවුවා. ඉතින් අක්කා ඇවිල්ලා අඬලා දොඩලා ඔන්න අවසන් කටයුතුත් කළා. අවසන් කටයුත්තෙන් පස්සේ දැන් අර මේ ස්වාමීන් වහන්සේගේ කුටිය
වෙන භික්ෂුවකට පරිශීලනය කරන්න මේක පිරිසිදු කරන්න ඕන. අර රැහෙනේ දාලා තියෙන සිවුර මෙහෙම තාම තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේලා ඒක දිහා බලාගෙන කතා වුණා බලන්නකෝ. අක්කා සකස් කරපු රෙද්දෙන් මෙහුවේ කියලා හරි ආසාවෙන් හිටියේ. බැරුව කියන්නේ පොරවන්න. දැන් ඉතින් මොනව කරන්නද වොන් අපි සිවුරක් නැති ස්වාමීන් වහන්සේ නමකට පූජා කරමු කියලා සංඝයා කතා වෙද්දී දෙවුර මේ වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේගේ දිව්‍ය ශ්‍රවණයට ඇහෙනවා මා සතු දේ පැහැර ගන්නවෝ මා සතු දේ පැහැර ගන්නවෝ කියලා හඬක්. බුදුරජාණන් වහන්සේ සැනකින් ඒ හඬ අඳුනගත්තා. එර්දිමත් භික්ෂුවක් අතේ පණිවිඩයක් යවුවා. දවස් 7ක් යනකම් ඔය භික්ෂුවගේ කුටියේ කිසි බඩුවක් හොල්ලන්නවත් එපා. දවස් 7න් පස්සේ බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් යවුවා. දැන් මේ කුටිය පරිශීලනයට ගන්න. දැන් භික්ෂුන් වහන්සේලාගේ හිතට ප්‍රශ්නයක් ආවා. හැම භික්ෂුවක්ම අපවත් වුණාට පස්සේ දවස් 7ක් යනකම් කුටිය අල්ලන්න හොඳ නැද්ද? බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. බුදුරජාණන් වහන්සේ උට වදාළ මහණෙනි ඒ භික්ෂුව බොහෝම සීලවන්ත භික්ෂුවා. අහිංසක භික්ෂුවා. ඒත් ඒ භික්ෂුවගේ හිත අවසාන මොහොතේ සිවුරටම බැඳී තිබ්බා. සිවුරට බැඳුණු හිතින් කලුරිය කරපු භික්ෂුව සිවුරේ කාවෙක් වෙලා උපන්නා. කාව තමයි අර කෑග ගහ යන්නේ මේ මා සන්තක දේ පැහැර ගන්නෝ. බුදු කෙනෙක් නොහිටියා නම් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ කාවාගේ ආයුෂ දවස් 7යි. දැන් ඒ කාවා චුත වී මේ වෙනකොට ඒ කාවා තව්තිසාවේ දෙව් භවනක දේව රාජෙක් වෙලා. අද පින්වතුනි මේ කතාවෙන් හරිනම් භික්ෂු හිතත් සංවේගයෙන් පිරෙන්න ඕන. වැඩිපුර ගිහි හිත්නේ. සිවුරට පැටලලා එහෙම වුණා නම් අපිට පැටලෙන්න තියෙන දේවල් එහෙම නෙවෙයි හිතෙන්න ඕන. මේ සිවුරකට පැටලවිලා එහෙම එකක් වුණා නම් අපට පටලැවෙන්න තියෙන දේවල් කියලා මේ හිතකට බයක් සංවේගයක් උපදින්න ඕන. මම මගේ කියලා යම් මිනිසෙක් අල්ලගත්තොත් එයා අවසාන මොහොතේ හිතින් සැලෙනවා. මච්චේව අපෝදකේ කීන සෝතේ. හිදීගෙන යන දොළපාරක වතුර නැති වෙද්දී වතුරම හොය හොයා දඟලන මාළුවෙක් වගේ. වතුර හිඳීගෙන යනකොට දොළපාරේ වතුර නැති වෙනකොට මාළු එහෙට මෙහෙට පැන පැන ජීවත් වෙන්න වතුර හොයනවා වගේ. තමන් ආස කරපු දේවල් අත්හැරලා යන්න වෙනවා කියලා තේරෙද්දී මේ ජනයා ආස කරපු දේවල්ම හොයනවා. ඒ තම්පි දිස්වා අමමෝ චරය. ඉතින් ඕක නුවණින් දැකලා ඔබ අමමෝ චරය මම මගේ කියන අදහස අත්හැරලා ජීවත් වෙන්න. භවේසු ආසත්ති මගුබ්බමානෝ. ආස කරන්න එපා මේ ලෝකෙට අයිති කිසි දෙයකට. ඒව නුවණින් තේරුම් ගන්න මේව දාලා යන්න වෙන දේවල්. අත්හරින්න වෙන දේවල්. අහිමි වෙන දේවල්. මේකට මැතිරිල්ලක් වගේ පුරුදු කරන්න පටන් ගන්න පින්වතුනි. සබ්බේහි මේ පියේහි මනාපේහි. මම් ප්‍රිය කරන මනාප ඇලුම් කරන සියලු දේ සියලු දෙනා නානා භවෝ නැති වී යනවා වෙනස් වෙනවා. විනා භවෝ විනාශ වෙනවා මැරිලා යනවා. සිහි කරන්න. මම මහාන වෙලා අවුරුද්දක් ඇති වෙද්දී මං දන්වලද වළඳිද්දී මට අම්මාව මතක් වුණා එක සිද්ධියකට. මම සාමාන්‍යයෙන් අම්මගේ අතින් බත් කන්න මගේ හිතේ ලොකු ආසාවක් තිබිලා තියෙනවා. ඒක මට තේරුණේ මහාන වුණාට පස්සේ. අම්මා ඔය ගුලි කරලා අම්මා කවන බත් ගුලියට මගේ හිතේ ආසාවක් තිබිලා. මං දන්වලදද්දි තනියෙන් මට ඕක එකපාර මතක් වුණා. මතක් වෙච්ච ගමන් හිතට දුකක් ආවා. ආයේ බෑනේ කියලා. දැන් මහාන වෙලා නේද? මහාන වුණාට පස්සේ කොහොමත් අම්මගේ අතින් කොහොමවත් බත් කටක් කන්න බෑනේ. අම්මා ස්ත්‍රියක්නේ. ඒ නිසා නිකන් ආවා හිතට දුක. බෑනේ ඉතින් ආයේ. ඔය දුකෙන් මං එදා දවසම හිටියා. අපේ අසපුයි උදේ වන්දනාවේදී සජ්ජායනා කරනවා දස ධම්ම සූත්‍රය. ඒ දේශනාවේ ඔය පාඩේ තියෙනවා. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භවෝ විනා භවෝති පබ්බජිතේන අබින්හම් පච්චවේක්කිතබ්බං. පැවිද්දා විසින් නිතර නිතර සිහි කළ යුතුයි කියලා.
මට ඕක කියවපු ගමන් සිහිය උපන්නා. මං කල්පනා කළා මාව වැදූ මගේ අම්මා මට කොච්චර ආදරය කළාද. මට ඇව අතහරින්නම වෙනවා. අම්මා මට කොච්චර ආදරය කළාද ඇයට මගේ අහිමිවීමට මුහුණ දෙන්න වෙනවා. ඇත්ත මේකනේ කියලා මං සිහි කරන්න ගත්තා. මගේ දුක තුනී වුණා. ඊට පස්සේ සාමාන්‍යයෙන් දෙමව්පියන්ගෙන් කෝල් එකක් ආවත් මං හිතනවා අම්මයි තාත්තා ඉතින් මැරෙන දවසකුත් මට කෝල් එකක් එයිනේ. තාන්න අම්මා අමාරු වුණා, අම්මා නැති වුණා, තාත්තට අමාරු වුණා, තාත්තා නැති වුණා කියලා දවසකුත් මට එයිනේ. මම ඉතින් ඒකට ලැහැත් වෙන්න එපා. මං එහෙම හිතනවා. නිදහසේ ඉන්නකොට දෙමව්පියෝ මතක් වුණත් වෙන ආදරය කරන හිතවත් කෙනෙක් මතක් වුණත් මං අදටත් හිතනවා කොච්චර ඇලුම් කළත් ඉතින් අහිමි වීම උරුමයිනේ මේ ජීවිතේට. ඒක මේ මගේ ඥානයක් නෙමෙයි. ඒ ඥානෙ ලෝකෙට දුන්නේ කවුද? ඒක අපි සරණ ගියපු, අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියපු, අපි මේ සෑබෝධින් වහන්සේලා සකස් කර පූජා කර මහා උපහාරයෙන් පුදන්නා වූ තුන්ඩව අතැඹුලක්ෂය අවබෝධ කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට දීපු නුවණක් ඒක. ඒ ඇත්ත තුල අපි ජීවත් වුණොත් අපි ජීවිතේට හයියක් එනවා. ඉතින් මම ඔහොම සිහි කර මට අවුරුදු 10ක් පැවිදි ජීවිතේ ගත වෙද්දී ඇත්තට මේ කෝල් එක ආවනේ. අපේ තාත්තගේ හඬින්මනේ මට අහන්න සිද්ධ වුණේ ස්වාමීන් වහන්සේ අම්මා අන්තර වුණා කියන වචනේ. ජීවිතේ එහෙමනේ. ඒ ජීවිත උරුමය වෙනුවෙන් අපි ලැහැත් වෙලා ඉන්න ඕනේ නැද්ද? සෝදානම් කරගන්න ජීවිතේ. ජීවිතේ ලස්සන දේවල් වලින් අපි පුරවමු පිටුනේ. මේ මම මගේ කියලා අල්ලගෙන පටලැවෙන දේවල් වලින් පුරවනවට වඩා ලස්සන දේවල් වලින් ජීවිතේ පුරවන්න. අපි මේ ටික කියමු. වතුර සිඳුන දොළ පාරක දඟලන මාළුන් විලසට මගේ යයි සිතමින් කම්පා වෙන සතුන් බලව හඳුනාගෙන මෙම දෝෂය අතහැර මාගේ අයිතිය නොඇලී ලොව කිසි දෙයකට සිහිනුවණින් හැසිරෙන්නේ උභෝසු අන්තේසු විනේය ඡන්දං. උභෝසු අන්ත කියලා කිව්වේ දෙපැත්තෙම තියෙන ආසා දුරු කරන්න. මොකද්ද පිටුනේ දෙපැත්ත? තමන්ගේ පැත්තේ තමන් කෙරෙහි තියෙන ආසාවලුත් දුරු කරා ගන්න. තමන්ගෙන් බාහිර තියෙන ආසාවලුත් දුරු කර ගන්න. පැහැදිලිද? තමන්ගේ පැත්තේ ආසා මොනවද? තමන්ගේ රූපේ, තමන්නේ ඇඟ, තමන්නේ කටහඬ, තමන්ගේ ශරීරයේ තියෙන ඇලුමත් කල්ැතුම අතහැර ගන්න. මොකද ඕක කොච්චර ඇලුම් කළත් ඉතින් ඕකට උරුම වෙන දේ දැනටම සකස් වෙලා ඉවරයි. ආයි අපි උපදිනකොට මේකට වෙන්න ඕන දේවල් ටික තීරණය වෙලා ඉවරයි. ලෑස්ති පිට ඉන්නේ. ලෑස්ති පිට ඉන්නේ. මේ අපේ උරුමය අපිව අසරණ කරන්න ලෑස්ති පිට ඉන්නවා. අපි කොච්චර අකමැති වුණත් ඒ සූදානම්. අපි එතෙන්ට යනකොට කාලානුරූපව වෙන්න ඕන ටික ඔක්කොම වෙනවා. 40 ලබනකොට ඇඳිරි එනවා. ආයි නිකන් 40ක් ලැබුවා තාම අඳුර ආවේ නැත කියලා එකක් නැහැ. ඒක සකස් වෙලා 40 එනකොට ඇඳිරි එනවා. තව ටිකක් වයසට යනකොට කොච්චර අපි අපේක්ෂා කළ අපේ කොණ්ඩය නිකන් අර හෙනා ගාලවත් වහලන්න බැරි ගානට සුදු වෙන්න පටන් ගන්නවා. මුණින් ඔය hina වලින් පොඩ්ඩක් ෂේප් කරගන්න පුළුවන්.
පස්සේ ඉතින් වෙන්නේ හෙනායක ඔළුව ඔබණ්ඩයි. ඒ මට්ටමටම දිරණ දවසට ජීවිතය යනවනේ. ඉක්ම යන්න බෑ ඒක. අද අපි ලස්සනට ආසාවට තියාගෙන ඉන්න ඇහි දෙබැම අර වයසට යෑම විසින් හැලිලා ගිහින් ඇහි දෙබැමේ හැඩට තියෙන මේ ඒ ලොම් ගස් ගැලවි හැලෙන දවස එනවා. නවත්තන්න බෑ අපිට ඒක. කොච්චර පැහැපත් අපි අපේ ශරීරේ තියාගෙන ඉන්න හැදුවත් පැහැපත් බව රැක ගන්න ක්‍රීම් පාවිච්චි කර කර හිටියත් ඕක නිකන් රැලි වැටෙන එල්ලිලා වැටෙන තැනකට යනවමයි. අපිට බෑ මේක ඉක්ම යන්න පිළිවෙලක් නෑ. හොඳට ජිම් ගිහිල්ලා හයි කරගත්ත ඇඟවල උනත් අපිට වාඩි වෙච්ච තැනින් නැගිට ගන්න බැරි මට්ටමට ඔත්පල වෙනවා. නවත්තන්න බෑ මේ කතාව. අද මම ඔයාලත් එක්ක පැහැදිලි දහම් කතාවක් කරනවා. මට හොඳට කතා කරන්න තාම මගේ වචන හැසිරවීමේ හැකියාව මගේ කටට තියෙන නිසා. නමුත් මා දන්නවා ශරීරය දුර්වල වෙනකොට මේ හකුවල තියෙන හයිය, දිවේ තියෙන හයිය මේව නැතු වෙනවා. දිව ගොඩාක් උදව් කරනවා අපිට වචන කතා කරන්න. වයසට යනකොට දිව පණ නැති වෙද්දී බොහෝ වචන අපිට පිට කරන්න බැරුව යනවා. මෙවට ලැහැත්ති පිට තියෙන්නේ මේ ශරීරය. මේ සිරුර එතෙන්ට යන හින්දා ජීවිතේ කල්යල් ඇතුවම උබහෝසුවන්තේසු විනේය හන්දා. දෙපැත්තෙම තියෙන ආසාවල් ටික ඉක්මනට ඉතින් අතහැර ගන්න අපි පටන් ගමු. අතහැර ගන්න. තමන් ගැන තියෙන ආසාවලුත් අතහැර ගන්න. තමන්ගෙන් බාහිර තියෙන සජීවී අජීවී දේවල් ගැන තියෙන ආසාවලුත් බැහැර කර ගන්න. පස්සම් පරිඥාය අනානුගිද්දෝ මේ ස්පර්ශ නිසා හටගන්න දේවල් නේ කියලා නුවණින් තේරුම් අර ගිජු නොවීන්ට ලස්සන වචනයක් අදාලා. යදත් ගරෙහි තද කුබ්බමානෝ තමුන්ගෙම දොස් ලැබෙන කිසි දෙයක් ජීවිතේ කරගන්න එපා. මම මේ බුද්ධ දේශනාවල මේ දේශනාව විතරයි මේ වචනේ තියෙන්නේ. මේ ගුහට්ටක සූත්‍ර විතරමයි මේ වචනේ තියෙන්නේ. මේ වචනේ කියවපු දවසේ මා ලැබපු ප්‍රීතිය මට බුදුරජාන් වහන්සේ ගැන ලොකු ප්‍රීතියක් උපන්නා. මට මතකයි මම වෙහෙරට ගිහින් භාග්‍යතුන් වහන්සේ දිහා ඇස්වල කඳුළු පුරවම් බලන් හිටියා. ඒ ජීවමාන බුදුරජාන් වහන්සේ හිටියා නම් මට කියලා. මොකද මේ වචනේ මට ජීවිතේ වෙන කවුරු කියලා දීලා නැහැ. අපේ දෙමව්පියෝ වුණත් අපට ඒ කාලේ කියන්නේ මේ වැදගත් විදිහට ජීවිතය හදාගනින් කතා අහන්න ජීවත් වෙන්න එපා. හරියට අපිට කියලා දෙනවා. අපි මොකක් හරි එකක් කළොත් එහෙම මොනවා හරි වැරදි දෙයක් අපි වෙනවා කියලා තේරුණොත් එහෙම කියන වචනේ ගමේ උන්ගෙන් රටේ උන්ගෙන් කතා අහන විදිහට ජීවිතය හදාගන්න එපා. අපිට ඉස්කෝලවල ආදරය කරපු ගුරු මයණිවරු ගුරු පියවරුත් අපිට කිව්වේ පුතේ ඔයාලගේ ඉස්කෝලේට අගෞරවයක් වෙන විදිහට එහෙම වල ජීවත් වෙන්න බෑ. වැදගත් විදිහට ජීවිතය හදාගන්න. හැමතිස්සෙම ඒවා තිබ්බේ බාහිර චෝදනා මත. බුද්ධ දේශනාවේ තමයි මේ අපූර්වත්වය හම්බ වෙන්නේ. මොකද්ද? තමන්ගෙම දොස් ලැබෙන වැරදි කරගන්න එපා. අසිරිමත් පින්වතුනි. මම මේක තේරුම් ගත්තේ අරක පරිපූර්ණ නැහැ. අනුන්ගෙන් කතා අහන්නේ නැති ජීවිතය කියන එක. ඒක පරිපූර්ණ උපදේශයක් නෙමෙයි. මොකද මම කල්පනා කළේ මෙච්චර බුද්ධ ශාසනයටයි සමාජයටයි මෙහෙවරක් කරන මගේ ගුරු දේවයන් වහන්සේටත් දොස් කියනෝනේ. අනුන්ගෙන් දොස් අහන්න නැති ජීවිතයක් හදන්න බෑ මේකේ. මේකේ ලස්සන සත්පුරුෂකම ගොඩ නගාගෙන යනකොට අසත්පුරුෂ ජඩයෝ ටික සෙට් වෙලා ගරහන්න පටන් ගන්නවා. මේකේ එහෙම හදන්න බෑ. බේබදුකම නැතුව කොල්ලෙක් ගමක හිටියොත් එහෙම බේබද්දෝ සෙට් එක එකතු වෙලා අර කොල්ලට නෝන්ඩි දාන්න පටන් ගන්නවා ගෑණි වගේ කියනවා. බොන්නේත් නෑ. මේ සිගරට් එකක් තුල්ල නැත්තම් වැඩක් තියද උඹගේ කොළු කමෙන් කියලා අහනවා. මාත් ඉතින් මේ සමාජයේ හිටපු කෙනෙක් නේ. අපි ඒ කාලේ උපෝසත සිල් ගන්නකොට මට මතකයි මට නම දාලා තිබ්බා උපාසක කියලා. මම ඒ කාලේ ලැජ්ජයි නමුත් මට අපරාධ කියලා හිතුණා ලැජ්ජ වෙච්ච එකට. මොකද උපාසක කියලා කියන්නේ සොඳුරු නාමයක්.
බුදුරජුන් සරණ ගිය ධර්මයේ සරණ ගියපු සංඝයා සරණ ගියපු කෙනාට මේ තුන් ලෝකේ හඳුන්වන සුන්දර නම උපාසක උපාසිකා ආස කරන්න දූල පුතාලා චූටි වයසේ ඉඳලා ආස කරන්න ලස්සන උපාසකෙක් වෙන්න උපාසිකාවක් වෙන්න අර ඒ සමාජ තලයෙන් මං හිතන්නේ මම ගැලවුණේ මගේ සසරේ පිනකට කියලායි මට හිතෙන්නේ නැත්තම් ඒ තරම් ඒ පැත්තටම තමයි අදින්නේ මට මතකයි ඔය ලෝයිකුල් ලාමක දේවල් වලට එකතු වෙන ළමයින්ව ඇසුරු කරන එක මම නවත්තපු ගමන් මට හිටපු මිත්‍රයෝ ටික සීකඩ ගියා අර පොල්වලු වගේ හිටපු මේ එකට හිටපු මහ යාළුවෝ ටික මට සම්පූර්ණයෙන් නැතුව ගියා මට ඒ කාලේ දුකක් කනගාටුවකුත් තිබුණා බස් එකේ එනකොට කතා කර කර ඉන්න යාළුවෙක් නැතුව ගියා හැබැයි මට පස්සේ තේරුණා මම ඒ ඕන් නැති යාළුකම් අතහැරීම නිසා මට ගිහි අවදියේම සුන්දර යාළුවෝ ටික කාලෙකින් හැදුනා සිල් ගන්න ආස කරන පොයේ දවසට එකටම බස් එකේ නැගලා සිල් ගන්න යන හොඳ යාළුවෝ ටික මට එකතු වුණා දැන් මට බුදු කෙනෙකුගේ සසුනක උපසම්පදා සිල් රකින්න 100 ගාණක් මිත්‍රයෝ මට ඉන්නවා එනිසා ජීවිතේ තේරුම් ගන්න මේක තමන්ගෙන් දොස් නොලැබෙන ජීවිතයක් අපි හදන්න පටන් ගමු පින්වතුනි ඔයාලා මිනිස්සෙක් විදියට ඔයාලගෙම දොස් ලැබෙන්න තියාගන්න එපා දූල පුතාලා තමන් දරුවනේ ඔය වයසේම ඉන්නේ කියන එක ඔයාලට තේරෙනවා ඔයාලා ඉස්කෝලේ ටික ටික ඉගෙනගෙන ඔයාලට ආපහු ඉස්කෝල ළඟින් යනකොට ඉස්කෝල කාලේ මතක් වෙන වයසක් ඔයාලට එයි මට අදටත් තියෙනවා ඔය ධර්ම දේශනාවලට යද්දි ළමයි ඉස්කෝල ළඟ ඉද්දි මට නිකන් චූටි නිකන් මොකක්ද එකක් එනවා අපිත් අප්පා මෙහෙම හිටියානේ ඒ මොකද්ද පොඩි ආසාවකුත් එනවා නිකන් ඒකත් හරි ෂෝක් කාලයක් නේ අප්පා නැති වුණානේ කියලා ඒකට ආයේ එන්න බෑ ඔයාලට තේරෙනවා ඔයාලා ඒ වයස ඉක්ම යනවා ඔයාලා ඒ වයස ඉක්මවා ගියාට පස්සේ දරුවනේ ඔයාලගේ හිත දරුවෙක් විදියට තමන්ට චෝදනා නොකරන මට්ටමට ඔයාලා දැන් තියලා හදාගන්න. ඔයාලා මේ වෙනකන් මම අද ඔයාලට යෝජනාවක් කරනවා. අද මේ බණපදේ අහන දූලපතාලා මේ වෙනකොට අම්මට තාත්තට දෙන්නට යම්කිසි සැර වචනයක් හෝ කතා කරලා ඇති. සමහරට අම්මගේ තාත්තගේ හිත පැහැරෙන වචනයක් හෝ ඔයාලගේ කටින් කියලා ඇති. සමහර දරුවෝ අම්මා තාත්තට උඹතෝ පවා කියලා ඇති. මේ ලොකු දරුවෝ ලොකු දූල පුතාලා සමහරවට මේ වෙනකොට අම්මලා තාත්තලාට බොරුත් කියලා ඇති බොරු කරලත් ඇති. මම දුවේ පුතේ ඔයාලට යෝජනා කරනවා ඔයාලට පුළුවන් නම් අද ඔයාලා ගෙදර ගිහිල්ලා ඔයාලා පටන් ගන්න මෙන්න මේක මෙතුවක් වෙච්චි වරදට ඔයාලා අද අම්මගේ ළඟ සමාව ගන්න. වැරදි ඔක්කොම කියන්න ඕනේ මෙහෙමත් වැරදුනා කියලා. මගෙන් යම් වරදක් වුණා නම් අම්මා මට සමාව වෙන්න. මගෙන් යම් වරදක් වුණා නම් දැන හෝ නොදැන මං කරපු ඒ වරදට තාත්තා මට සමාව දෙන්න. ඔයාලා දුවේ පුතේ ඔයාලගේ තරුණ වයසේ දැන් ඉඳලා ඔයාලා පටන් ගන්න. ඔයාලට ඒක ලස්සන දෙයක් වෙයි. ඔයාලා අදින් පස්සේ ඔයාලගේ අම්මලා තාත්තලාව ආදරෙන් වඳිද්දී දවසේ එක වතාවක් හෝ ඔයාලගේ මව්ගේ පා ඔයාලගේ මුවින් ඉඹින්න. ඔයාලගේ තාත්තගේ පා ඔයාලගේ මුවින් ඉඹින්න. අම්මගේ තාත්තගේ කකුල් දෙක සිඹ වඳින්න ඔයාලා ලස්සන පුරුද්දක් හදන්න ගෙදර. ඊන් සීරුයි. මං අද ඔයාලට මේ බණපදේ කියනවා. ඔයාලා මේක යලි කියනවා නම් කියන්න. ඔයාලා ඒක පුරුදු කළොත් විතරයි. මොකද මට මේක කියන්න උරුමයක් තියෙනවා. මම මේක කරලා තියෙනවා. ඒ නිසා ඔයාලගේ ජීවිතේ ඔයාලගේ අම්මා තාත්තා දෙන්නව ඔහොම වඳින්න ලස්සන දරුවෙක්ගේ ජීවිතයක් හදන්න. අහිංසකව පැත්තකට වෙලා
ඔයාලගේ ඔය ජීවිතේ තව අවුරුදු 5ක් යද්දි ඔයාලා ඉස්කෝල වලින් අවුට් වෙලා ඔයාලා ලොකු මහත් ළමයි වෙනකොට ඔයාලට පුදුම සතුටක් තියෙයි. දරුවෙක් විදිහට මම්මගේ ජීවිතය ගත කළේ මේ විදිහටයි. මෙහි එක්ක ඉන්න ස්වාමීවරු තමන් බිරිඳ කැඳාගෙන ඉද්දී බිරිඳට වෙච්චි පොරොන්දු මතක් කරගන්න. සමහරවිට තමන්ගේ බිරිඳට තමන් පොරොන්දු වෙන්න ඇති මත්පැන් බොන්නේ නැහැ කියලා. හැබැයි බිරිඳ එක්කෑවට පස්සේ ටිකක් කල් ගියාට පස්සේ අර සවුත්තු තැනට ඔයාලා වැටුණා නම් ඔයාලා බිරිඳ කෙරෙහි තිබූ විශ්වාසෙ බින්දා. තමන්ට බිරියක් ඉදිද්දී වෙන කාන්තාවත් එක්ක මේ ඇසුරක් läගීමක් කළා නම් ඒක ඔයාලගේ ජීවිතේ ලස්සනක් නොවේ. තමන්ට ස්වාමි පුරුෂයෙක් ඉද්දී වෙන පුරුෂයෙක් එක්ක ආශ්‍රයක් නිස්රයක් කළා නම් ඒක ඔයාලගේ ජීවිතේ ලස්සනක් නෙමෙයි. යම් දවසක් එනවා අපේක්ෂා නොකරන මොහොතක ආදරය කළපු ඔයාලා වෙනුවෙන් ජීවිතේ කාලයක් ගත කරන්න ආපු බිරිය නිශ්චල වෙයි. ඇගේ නිසල සිරුර දිහා බලාගෙන මම්මගේ බිරිඳට වංචා කළේ නෑ කියලා සැපයක් විඳින මිනිස්සෙක් වෙන්න යම් දවසක තමන්ගේ ස්වාමි පුරුෂයාගේ සිරුර බලාපොරොත්තු නොවන මොහොතක නිසල වෙයි. මම්මගේ බිරිඳට වංචාවක් කළේ නෑ. ඇයගේ විශ්වාසෙ බින්දේ නෑ කියලා සතුටක් විඳින්න පුළුවන්. බිරියක් වෙන්න ජීවිත හදන්න එහෙම. ආපහු මේ ජීවන ගමන දිහා හැරී බලද්දී ඔයාලට පේනවනම් මෙහෙම මං දිනපතා බුදුන් වැඳ වැඳ පින් කළා. මං දිනපතා පිරිත් කිය මේ කටින් මං පින් කළා. මං දිනපතා භාග්‍යතුන් වහන්සේ උදෙසා හවස ගිලම්පස පූජා කරලා මල් පූජා කර කර මං බුදුන් පුද පින් කළා. ගෙදර ඉතුරු වෙන බඩින් ගිත්ත බොහෝම සෙනෙහසින් සතෙකුට කණ්ඩ දීලා මං පින් කළා. මම්මගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා විහාරස්ථානයේ සාංගික දාන දීදී මං පින් කළා. තේරෙනවද මම කියන දේ? ඔයාලගේ ජීවන ගමන හැරී බලද්දී මම බොහෝ පින් කරගත්තා. මම බොහෝ කුසල් කරගත්තා. මම බොහෝ යහපතේ හැසිරුණා. මම ධර්මයේ හැසිරුණා. මම ලස්සන ජීවිතයක් ගත කළා කියලා දැනෙන ගානට ඔයාලා හැඩ කරගන්න. තමන්ගෙන් දොස් ලැබෙන දේවල් ජීවිතෙන් ඈත් කරගන්න. කියමු අපි තමාමින්ම අනුන්ද යන දෙපසේ ආසා දුරු කළ නුවණින් දැන ස්පර්ශය ගිජු නොම වී කිසි දෙයකට තමාගෙන්ම දොස් ලැබෙනා කිසි වරදක් නොම කරනා නුවණැති අය නොඇලීමය අසනා දකිනා දේකට සංඥම් පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං පරිග්ගහේසු මුනිනෝ ලපිත්තෝ අස් අබ්බුල්හ සල්ලෝ චරං අප්පමත්තෝ නාසින්සති ලෝකමිමං පරංචාති. ඒ කිව්වේ රහතන් වහන්සේ ගැන. අපි රහතන් වහන්සේ ගැන කියලා අවසන් කරමු. හඳුනන හැම නුවණින් දැන තරණය කරමින් සැඩ ගඟ ආසා ඇතිවන දේකට නොඇලී මුනිදා කිසි විට මුලිනුපුටා කෙලෙස් යහුල පමා නොවී හැසිරෙන්නේ මේ ලොව හෝ වෙනත් ලොවක්
කිසිදා හේ නොපතන්නේ. සසරින් නිදහස් වෙච්ච රහතන් වහන්සේ ගැන එහෙම දේශනා කළා. ඉතින් මේ දේශනාව හොඳට හිතට අරගන්න. ජීවිතයේ ඇතුළට අද අපි එබිලා බැලුවා. ජීවිතය ගැන ඔයාලා නොහිතපු ගොඩාක් දේවල් මං අද ඔයාලට හිතන්න සැලැස්සුවා. තමන්ගේම ජීවිතයට වෙන දේ ඔයාලා අද නිවිහැන හිල්ලේ අඩු ගානේ අහගෙන හිටියා. අද ඉඳන් හිතන්න පටන් ගන්න, පුරුදු වෙන්න පටන් ගන්න. මේ ජීවිතේ පුංචි කාලයකට ලැබිච්ච මේ ජීවිතේ ලස්සන දේවල් වලින් රැක ගන්න පුතෙක් විදිහට අම්මා වෙනුවෙන් කරන ධර්ම දානමය පින්කම මෙතරම් හැඩකට කරගන්න මං හිතන්නේ ලේසි පුතෙකුට වාසනාව ලැබෙන්නේ. සාමාන්‍යයෙන් අපි ඥාති වෙනුවෙන් අවුරුද්ද පින්කම් කරනවා. මෙහෙම උත්කර්ෂවත් ධර්ම දාන පින්කම ලේසියෙන් කරගන්න ලැබෙන්නේ. යම් මේ දවසක අම්මගේ අවුරුද්දේ පින්කම කරපු විදිහ පණකෙන්ද තියනකම් ආපහු හැරි බල සතුටු වෙන්න පුළුවන් පින්කමක් අද ප්‍රසාද් විජේසිංහ පින්වන්ත පුතණුවන්ට කරගන්න වාසනාව ලැබුණා. අපිට අපේ මේ ජීවිතය ඇතුලේ අපට ජන්මේ දීලා S2 පියාගත්ත අම්මා වෙනුවෙන් දරුවෙකුට මේ මෙහෙම හිත කැඳෙන පින්කමක් ජීවිතය ඇතුලේ කරන්න ලැබෙනවා නම් ඒක මොනතරම් වාසනාවක්ද. ඒ නිසා මෙහි ඉන්න දරුවන්ටද තම මව් වෙනුවෙන් තම පියා වෙනුවෙන් මෙබඳු මහ පිංකම් කරන්න හිත් පහළ වේවා කියලා සෙත් පතනවා. ජීවිතය ලස්සනට හදාගන්න පින්වතුනි. අද මේ දහම්පදේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොසබෑ නුවර ගෝසිතාරාමේදී. මේ දේශනාව අපිට අපි තාම හේතු සම්පත් වලින් මෝරපු නැති ජීවිතෙින්ද අපිට මේක ලොකුවට අවබෝධ වුනේ නැති වුණාට මේ දෙසුම අවසන් වෙද්දී කොසබෑ නුවර ගෝසිතාරාමේ බොහෝ භික්ෂූන් මාර්ගඵල අවබෝධ කළා. රහතුන් බිහි වුණා, අනාගාමී උත්තමයෝ බිහි වුණා, සකදාගාමී සෝතාපන්න උතුමන් බිහි වුණා. බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසුණා. අපටත් මේ සොඳුරු දහම් කතාව ශ්‍රවණය කළ පින, කියා දුම් පින, ධර්ම දානයක් ලෙස උතුම්ව දන් දුම් පින ඒකාන්ත කොට චතුරාර්ය සත්‍ය අවබෝධයටම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ උදාරතර ධර්ම දාන කුසලානි සංසයෝ මින්තුම් මාසයකට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුනා වූ ඒ පින්බර මෑණියන් වන විශ්‍රාමික පාඨශාලාචාර්ය ලීලාවතී විජේසිංහ අම්මාහට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අම්මාගේ පරලෝ ජීවිතේ ඒකාන්ත කොට සැපයටපත් වෙත්වා. අම්මගේ සසර ගමන සුගතිගාමී වීම පිණිස මේ මහා ධර්ම දාන කුසලය ඒකාන්තයෙන් හේතු වාසනා වෙත්වා. මින් තෙස්සෙක් වසරකට ඉහතදී මිය පරලෝ ගිය පින්වත් විජේසිංහ පියාණන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ලීලාවතී මෑණියන්ගෙත් විජේසිංහ පියාණන්ගේ ඒ දෙපළගේ දරුවන්ගේ පවුල්වල මිය පරලෝ යන්ට යෙදුනා වූ යම්තාක් ඥාතීන් හිත මිත්‍රාදීන් වෙද්ද සියලු නෑ හිතවතුන්ට පින් අනුමෝදන් වෙත්වා. අද මේ දහම් කතාව ශ්‍රවණය කරන්ට ඒක රාසි උණු සදහැවතුල්ල හැම දෙනාගේ නමින් මියදුණු ඥාතීනුත් සිහිය නගා ගන්නට අප නමින් මියදුණු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දිත්වා කුණාටු තත්ත්වයේ හේතුවෙන් අපේ මේ සමීපතම ගම්මානවල ජනයා මහ ව්‍යසනයකින් මිය පරලෝ ගියා. ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප නමින් මියදුණු සියලු ඥාතීන් පරලෝ සැප සලසා ගනිත්වා. සසර දුකින් අත් මිදෙත්වා. ඉදං මේ ඥාතිනං
හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු හොන්තු ඥාතයෝ. සාදු සාදු. අපට සුවසේ දහම් ශ්‍රවණය කරන්නට එලිමහනේ නිදහසේ බණහන්ට යම්තාක් ප්‍රදේශවාසී දෙවි දේවතාවෝ අපට ආශිර්වාද කළාද සියලු දෙවියෝ සතුටු පිරුණු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වතුන්ලගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවියෝ සතුටු පිරුණු සිතින් පින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරු සෙන්පති දෙවිවරු ප්‍රධාන අල්පේශාක්‍ය මහේශාක්‍ය ලෝකපාලක සියලු දෙවිවරු අපගේ ආරාධනාවෙන් දහම් අසන්ට එක් වූ දෙවිවරු මේ පින් අනුමෝදන්ව දෙව් සැපෙන් වැඩෙත්වා. පින්වතුන්ලව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්න යෙදුනා වූ උදාරතර පින මම විශේෂයෙන් අනුමෝදන් කරනවා මගේ පින්බන්ත ගුරු දෙවිඳුන්ට. අපි කාගෙත් කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය අවසරයි කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම කිතුල්ගොල්ල කාලශිලාරාම විහාරස්ථාන පිම්බීමේ විහාරාධීශවර අපගේ අවසරයි රාජකීය පඬිතු මාදිපොළ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. මේ විහාරස්ථානයේ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු කොට වැඩ වාසය කරන ගරුතර මහා සංඝරුවනට පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ධර්ම දානය කරන ප්‍රදීප් ප්‍රසාද් මහත්මයා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා බණපදේ දේශනා කරන්න වැඩම කරපු මටත් මේ පින් අනුමෝදන් කරන්න. මම බොහෝම සතුටින් මේ උතුම් ධර්ම දාන පින්කම අම්මා වෙනුවෙන් කරපු මේ සොඳුරු පින්කම අනුමෝදන් වෙනවා. උතුම් සංඝරුවනට පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවයම ලබත්වා ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්න යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද මේ වගේ සොඳුරු ධර්ම දාන පින්කමක් කරගන්නට වාසනාවන්ත වුණු ප්‍රසාද් විජේසිංහ ඒ පින්වත් මහත්මයාට ඒ පින්බර පුතණුවන්හට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. දුවා දරුවන් ඥාති හිත මන්ත්‍රාදීන් සෑම සියලු දෙනාට මේ සියලු පින්වල ආශිර්වාදින් සෙත් සැලසේවා. කිතුල්ගොල්ල කාලශිලාරාම විහාරස්ථාන පිම්බීමට නිරන්තරයෙන් ඒකරාශී වෙමින් පින් කරන හතර පේරුවේ දායක කාරකාදී සදහවතුලට දායක සභාවේ පින්වතුන්ලට මේ සියලුම පින්වල ආශිර්වාදයෙන් සෙත් වේවා. අද මේ වගේ උදාර ධර්ම දාන පින්කමක් සංවිධානය කරගන්නට නොඑක ආකාරයෙන් උදව් උපකාර කරපු ගම්වැසියන් හිතවතුන් ඇතුළු සෑම සියලු දෙනාට මේ පින්වල ආශිර්වාදයෙන් සෙත් වේවා. ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ සියලුම පින්වල ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. විශේෂයෙන් දහම් පාසලේ පින්වන්ත දූල පුතාලට මේ සියලුම පින්වල ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. පින්වන්ත දූල පුතාලට අද කියා දීපු දහම් කාරණා චූටි වයසේදීම තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිච්ච මේ දුර්ලභ මොහොතේ දෙමව්පියන්ගේ ගුණ හඳුනන, ගුරුවරුන්ගේ වටිනාකම හඳුනන, වැඩිහිටියන්ගේ ගුණ හඳුනන, පිනේ කුසලයේ වටිනාකම හඳුනන පින්වන්ත ගුණවන්ත ජීවිත ඇති කරගන්න පින්වත් දූපුතුන් හැම දිනාට වාසනාව ලැබේවා. ජීවිත කාලේ පුරා මේ දරුවන්ට සත්පුරුෂයෝම ඇසුරට ලැබේවා. කිසිදු කලෙක පවිතු ඇසුරකට නොවැටේවා. ඉගෙනින් කටයුතු ආදී හොඳින් සාර්ථක කරගෙන තමන්ගේ ජීවිතේ සැපවත් කරගන්න සුවපත් කරගන්න දරුවන්ට වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා. පින්වතුන්ලගේ ආදරණීය මව් දෙමව්පිය වැඩිහිටි ආදීන් රෝගාතුරව සිටින්නම් ඉක්මනින් නිරෝගී සුව ලබත්වා.
පින්වතුන්ලගේ පවුල්වල ගර්භණී මාතාවෝ සිටින්නම් ඒ අම්මලාට නිදුක් නිරෝග දරු පැටව් සුවසේ මෙලොවට බිහි කරන්නට ආශිර්වාද ලැබේවා. අද දහම් අසන්ට එක් වූ සියලු දෙනාට ධර්මාවබෝධයටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවේ විශේෂ පුණ්‍ය ප්‍රාර්ථනාවක් මමත් මේ කාලේ ධර්ම දේශනා කරද්දී නිරන්තරයෙන් ඒ පුණ්‍ය ප්‍රාර්ථනාව එක්කලා අපි හවසට පිරිත් කියලත් සෙත් පතනවා. ඉතින් අපි ශ්‍රාවක ශ්‍රාවිකාවෝ අපි බුදු කෙනෙක්ගේ ශ්‍රාවකයෝ අපිට කරන්න පුළුවන් දෙයක් අපි කළ යුතුයි. මේ වෙනකොට බොහොම භයංකාර යුද්ධයක් දිනෙන් දින අලුත් වෙන තොරතුරුත් එක්ක බිහිසුණු වෙවි තියෙනවා. අපි හැමෝම මේවා නිවුස් විදිහට ගන්නෙ. නමුත් කොයි තැනක වුණත් කොයි නංගොත් වලින් වුණත් මැරිලා යන්නේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබූ මිනිස්සු. ඒ නිසා බුදු කෙනෙක්ගේ ශ්‍රාවකයෝ විදිහට අපි හැමෝගෙම හිතක් ඇතුලේ තියෙන්න ඕනේ මෛත්‍රිය කරුණාව. ඒ නිසා බුදුරජාන් වහන්සේ වර්ණනා කළේ අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප. ඒ නිසා අපි කවුරුත් අද ධර්ම දාණයෙන් ජනිත සියලුම පින්බල මහිමෙන් මේ ඇති වී තියෙන යුදගිනි ඉක්මනින්ම නිවි ගොස් ලෝකයේ සියලු ජනයාට ගත කරන පුංචි මනුස්ස ජීවිතේ නිවිසැනසිල්ලේ ගත කරන්නට ආශිර්වාද ලැබේවා. සාදු සාදු සාදු. මේ කඳු මුදුනට වෙන්න ඊටාම අසිරිමත් සෑයක් ඉදි වෙමින් තියෙනවා. මං හිතුවේ සෑය ඉදි වෙලා කියලා. ඇතින් වඩිද්දී දැක්ක ගමන් මගේ හිත හරි පැහැදුනා. මගෙත් එක්ක අපේ තාත්තත් ආපු නිසා මම වැඩම කරන ගමන් තාත්තට කිව්වේ මේ මෙච්චර ලස්සන තැනක් තිබිලා අපි දන්නේ නේ කාලේ කියලා. ඉතින් මේ කඳු මුදුනේ සෑරජාන් වහන්සේ මේ වෙද්දි ඉදි වෙමින් පවතිනවා. අසිරිමත් සිරි ශාක්‍ය මුනි උතුම් සෑරජානන් වහන්සේ මං හිතන්නේ තව වැඩි කාලයක් නෑ සෑයේ කටයුතු නිමා කරයි. ඉතින් මං අද බණහන්ට එකතු වෙච්චි ඔයාලා හැමෝම වෙනුවෙන් මට පිනක් රැස් කරගන්නයි මේ වචනේ කියන්නේ. අද බණහන්ට ආපු හැමෝම ඔයාලට පුළුවන් සුළු හෝ විදිහකින් අද මේ පින්කමේ කොටස්කාරය වෙලා යන්න. ඉදි වෙන සෑරජාන් වහන්සේ සුවසේම ඉදි කරලා ශාසනයට පූජා කරන්න මාත් කොටස්කාරයෙක් වුණා කියන සතුට අරගෙන අද ගෙදරට යන්න. මොකද මේ සෑයක් පින්වතුනි මේ මිහි මණ්ඩලයේ ඉදි කරනවා කියන එක ඒක අපේ ජීවිතේට සසර ගමනට සලසන ආරක්ෂාව සුළුපටු එකක් නෙමෙයි. ඔයාලා අහලා තියෙනවද බද්දා කාපිලාණී කියලා රහත් තෙරණියක් ගැන? ඇය කල්ප ලක්ෂයක් පෙරම්පුරන් ආවා. ඒ එද්දී එක ජීවිතයක පසේ බුදු කෙනෙකුගේ යුගයක ඉපදිලා අක්කනගෝ දෙන්නේ ගෙදර දෙන්න රණ්ඩු අල්ලනවා. දෙන්නගේ රණ්ඩුව යද්දි පසේ බුදු කෙනෙක් පිණ්ඩපාතේ ගන්න පාරට වැඩියා. නංගි ඕක දැක්කා. නංගි දැකලා කිව්වා අක්කේ මේ මට උඹත් එක්ක රණ්ඩු අල්ලලා ඉන්න වෙලාවක් නෑ. ආන් අර උත්තමෙක් වැඩම කරලා මං යනවා දම් බෙදන්න. නංගි කුස්සියට ගියා දානේ අරන් එන්න. අක්කගේ කේන්තිය ඉහමොල ගියා. කේන්තිය දරා ගන්න බැරි කමේ අක්කා අර පසේ බුදුරජාන් වහන්සේ ළඟට කේන්තියෙන් පුපුර ගියා. මේ රණ්ඩු අල්ලන වෙලාවෙම මේ ශ්‍රමණයත් ආවනේ මෙතෙන්ට කියලා ඈ කේන්තියෙන් ගියා. පාරයිනේ තිබුණ ගඳ ගහන කුණු මඩ. කේන්තියට ඇය කුණු මඩ අරන් අහෝ අර පසේ බුදු රජුන්ගේ පාත්‍රයට කුණු මඩ දැම්මා. නිවන් පතාගෙන දම් බෙදන්න ඕන උත්තමයාගේ පාත්‍රයට කුණු මඩ දැම්මා. පසේ බුදු රජුන්ගේ පාත්‍රයට කුණු මඩ ටික දානකොටම නංගි එනවා බත් එකත් අර. නංගි කිව්වා අක්කේ මොකද්ද ඔය මොණ්ඩ වැඩේ? තරහ තියෙන්නේ මගෙත් එක්ක. ඔය උත්තමගෙන් සමාව ගනි. වෙලාවට මේ අක්කට සිහි උපන්නා. ඒ අක්කා සැනකින් අර පසේ බුදුරජුන් ළඟ දන ගහලා පාත්‍රය ඉල්ලගත්ත ස්වාමීනි මං සුද්ධ කරලා ගෙනත් දෙන්න.
පාත්‍රය අරන් ගිහිල්ලා මඩ අයින් කරලා සුවඳ වතුරින් හොදලා උණු වතුරින් හොදලා ඇය ප්‍රණීත භෝජනයක් පුරවගෙන ඇවිත් පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඇය එදා සමාව ගත්තා. හැබැයි තප්පර කීපයකට හෝ පසේ බුදු කෙනෙක් වෙනුවෙන් හිත දූෂිත වුණා. මේ ලෝකේ ගුණවතුන් ඇසුරු කරනකොට හරි පරිස්සම් වෙන්න ඕන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගැන පවා වදාළේ ධර්මයේ වැරදි විදියට ඇල්ලුවොත් සර්පයාගේ වල්ගෙන් ඇල්ලුවා වගේ කියලා. ඔයාලා අහලා තියෙනවා අලගද්දූපම සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ වැරදියට ඇල්ලුවොත් හරියට සර්පයාගේ වල්ගෙන් ඇල්ලුවා වගේ නට්ට ප්‍රදේශයෙන් ඇල්ලුවා වගේ. සර්පයාගේ වල්ගෙන් ඇල්ලුවොත් එහෙම සර්පයා මොකෝ කරන්නේ? සැන්නකින් හැරිලා ඌ දෂ්ට කරනවා. මං කල්පනා කළා මේ තරම් ලෞතුරු නිවන් සුව කැන්දන ධර්මයකට සර්පයා උපමා කළේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිච්ච මොහොතේ වරද්ද ගන්න මනුස්සයාට වරදින්නෙත් බරපතලට. හරියට මේ වගේ ඔයාලගේ සාක්කුවක තිබ්බා කියලා හිතමු රුපියල් 20ක්. අද බණ අහන්න ඇවිත් 20 වැටිලා. ඔයාලා සමහරවිට ගණන් ගන්නෙත් නෑ 20නේ කමක් නෑ. අතහරිනවා. ඇයි? ළඟ තිබ්බේ පොඩි මුදලක්. ඒ හින්දා අහිමි වෙන්නේ පොඩි මුදලක්. අපිටම සාක්කුවේ තිබිලා 5000 කොලයක් වැටිලා. නිකන් එකපාරක් හරි හිටපු තැන් වලට ගිහිල්ලා හොයලා බලන්නේ නැද්ද 5000ක් තිබ්බා අප්පා වැටිලා. ඇයි? 5000 ළඟ තියෙද්දිත් වටිනවා. ඒක නැති උනේ වටිනා දෙයක්. අපි හිතමු ලක්ෂයක් විතර වටින ෆෝන් එක වැටිලා. ඕනේ නැනේ කතාවනේ. මේකේ CCTV කැමරා තියෙනගේ උවක් බලයි අපේ ස්වාමීන් වහන්සේ බලන්න ඕන. ඇයි අපේ ගාව තිබ්බ වටින දෙයක්. ඒ නැතිවීමත් වටින දෙයක්. කාංගේ වගේ බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච මොහොත වටිනා මොහොත. මේ වටිනා මොහොත වැරදියට පාවිච්චි කළොත් වරදින්නේ බරපතලට. ඔයාලා අහලා තියෙනවා අම්බපාලිය පෙර ජීවිතයක උතුම් අරහත් උත්තමාවියකට වේසාවි කියලා කතා කළා. ඇයි එදායින් පස්සේ ලබන ජීවිතයක් ගානේ වේසාවියක්. භික්ෂුන් වහන්සේ නමක් ශරීරාබාධකින් කුදු වෙලා ඉන්නවා දැකලා එක් තැනැත්තියක් උන්වහන්සේට කුදු බව ගැන නිඳා කළා. ඇය උපදින ජීවිතයක් ගානේ කුදු සිරුරක් ලැබුවා. ගෞතම බුද්ධ ශාසනයේ ඇගේ නම උත්තරා. ඇයට හැමෝම කතා කළේ කුජුත්තරා, කුදු උත්තරා. ඒ නිසා මේ පසේ බුදුරජාණන් වහන්සේට අර මඩ පාත්‍රයට දාපු කෙනා ඒ වෙලාවේ සමාව ගත්තනේ. හැබැයි බලන්න පසේ බුදු කෙනෙක් වෙනුවෙන් වැරදිච්ච වැරදිල්ල එදායින් පස්සේ ලබන ජීවිතයක් ගානේ ඇගේ සිරුර මඩ ගඳයි. මොන ජීවිතයක උපන්න මඩ ගඳයි. කසුබ් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ රාජකුමාරිකාවක්. ඇයව රජකුමාරයෙක් විවාහ කරගෙන ගියා. බැඳලා යන දවසේ රජකුමාරයාට හොයන්න බැරුව ගියා. සෙන් ගහලානේ යන්නේ. විවාහයෙන් පස්සේ දවස් දෙක යනකොට මේ රජකුමාරයාට තේරුණා මේ තැනැත්තිය ළඟ එන ගඳ උහුලන්න බෑ මඩ ගඳයි. රජකුමාරයෙක්නේ පැන්නුවා. මට තීත් එක්ක විවාහ ජීවිතයක් ගත කරන්න බෑ. වහාම යන්න කියලා. ඇය හරි කනගාටුවටපත් වුණා. මේ ලස්සන එකක් තිබ්බත් ගඳ ගහනවා නම් මොකද්ද මේ ඇඟ සැරසිල්ල ඇති වැඩේ? ඒ කාලේ කසුබ් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සෑය හැදෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා. භාග්‍යතුන් වහන්සේගේ සෑයේ ගර්භය හැදුවේ තනිකර රංගඩොල් වලින්. ප්‍රචාරක රථයක් යනවා. කැමති අයට රංගඩොල් හදන වැඩේට රම් පූජා කරේ. ඇය රාජකුමාරිකාවක්. ඇය සතු සියලු රං උණු කරලා රංගඩොලක් හැදුවා. ඒ රංගඩොල අරන් ගිහින් කසුබ් බුදුරජුන්ගේ සෑය වෙනුවෙන් පූජා කළේ යම් මොහොතකද ඒ පූජාව කරපු ගමන් පසේ බුදු කෙනෙකුට මේ ක්‍රියාව වරද්දාගෙන වෙච්චි දෝෂය සම්පූර්ණයෙන් නැතුව ගියා. සෑයකට ගඩොලක් තියෙන පින
එච්චර බලවත්. එච්චර බලවත්. ඇයි මේ සෑයවල හැදෙන්නේ කා වෙනුවෙන්ද? තුන් ලෝකාග්‍ර තුන් ලොවේ අගපත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හැදෙන සෑයි ඔයාලා චූටියට හරි කොටස්කාරය වෙන්න. ඔයාලට පින ගැන වර්ණනාව විදිහට මට කියන්න තියෙන මෙච්චරයි. සුළුවෙන් හෝ මේ සෑයේ කොටස්කරුවෙක් වුණොත් යමෙක් ඔවුන්ට රැස් වෙන පින ඒකාන්තයෙන් මහත් ඵලයි මහානිසංසයි. ඔයාලා අහලා තියෙනවා මේ ගාථාව. එවං අචින්තියා බුද්ධා බුද්ධ ධම්මා චින්තියා අචින්තේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. බුදුරජාණන් වහන්සේලාට හිතාගත නොහැකි ගුණ ඇත්තේය. බුද්ධ විශේෂද හිතාගත නොහැක්කේය. හිතාගත නොහැකි ගුණ ඇති බුදුරජුන් උදෙසා යමෙක් හිත් පහදාගෙන ඒ බුදුරජුන් පිදුවොත් විපාකයද හිතාගත නොහැකි වනු ඇත. ඒ නිසා මේ සිරි ශාක්‍ය මුනි, ශාක්‍ය මුනි කියන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේට කියන නම. ශාක්‍ය මුනි සෑයේ කොටස් කරුවෝ වී මේ ලොකු කුඩා සදහැවතුන් බොහෝ පින් කරගන්න වාසනාවන්ත වෙත්වා. අද මේ පින්බිමට ඇවිත් සොඳුරු දහම් පදයක් කියා දී මා රැස් කරපු පින නුදුරු දිනේකම මේ උතුම් විහාරස්ථාන පින්බිමේ කොත් පළඳවා ධාතු තැන්පත් කොට සොඳුරු සෑරජාණන් වහන්සේ නොබෝ දිනකින්ම ශාසනයට පූජා කරන්නට මා කරපු සියලු පින් ඒකාන්තයෙන් හේතු වාසනා වෙත්වා. සාදු සාදු. හොඳයි. කාටත් සිත් පතනවා. හැම දිනාට තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.